හරි. අපි මේ වීඩියෝ එකෙන් හම්බෙන්න මෙතන අපි ඔයාලගේ මේ ෆයිනල් ගෙස් පේපර් 3 එකේ MCQ ඩිස්කෂන් එකත් එක්ක. ඒතර අපි මේකේ මේ ෆිසිකල් ක්ලාස් එකේ මේකේ අවසාන ප්‍රශ්න 30 ඒ කියන්නේ ටිකක් අමාරු ප්‍රශ්න ටික සාකච්ඡා කරලා තියෙනවා. ඒතර අපි මේ වීඩියෝ එකේ හම්බෙන්නේ පළවෙනි ප්‍රශ්න 20ට අදාළව ඩිස්කෂන් එකත් එක්ක සහ මේ කරගෙන යද්දි මම එක දිගට කරගෙන යනවා. ඒ කියන්නේ අර ඔයාලා ලියා ගන්න වෙලාව වීඩියෝ එක ඇතුලේ තියන්නේ නැහැ. අර උලතරම් වෙලාව කෙටි කරගන්න ඕන නිසා. ඒතර ඔයාලා අවශ්‍ය වෙලාවවලදී වීඩියෝ එක නතර කරලා ඕන දේවල් ලියාගෙන ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නෙට යන්න. හරි. අපි ඉස්සෙල්ලාම මේ පළවෙනි එකට යන් ඒක ලේසි එකක්. භෞතික රාශියක් කාලය සමග සිදු කරන විචලනය දක්වන මෙම සමීකරණයක් වල දීලා තියෙනවා A සමානයි කියලා. ඒතර මේ සමීකරණේ සිම්පල් t කියලා කියන්නේ කාලයලු. කැපිටල් A මගින් වේගයක්ද නිරූපණය වේ. B සහ කේවල මාන මොකක්ද කියලා අහන. ඒතර සමීකරණේ මේක. සමීකරණ වල දීලා තියෙන්නේ A කියන කෙනා සමානයි B ධන C බෙදීම 2 ධන K වතාවක් T. මේක තමයි දීලා තියෙන සමීකරණය. ඒතකොට අර ගානේ කියනවා මේකේ මේ සිම්පල් A කියලා කියන්නේ වේගයක්. ඒතර මෙහා වේගයක්. A කියලා කියන්නේ වේගයක්. ඊළඟට සිම්පල් T කියලා කියන්නේ කාලයක්. ඒවා දන්නවා දැන් මේ සමීකරණ ගත්තට පස්සේ මේකේ පද ගත්තට පස්සේ මෙන්න මෙහා එක පදයක්. කැපිටල් A කියන්නේ එක පදයක්. එතන මේ B ධන C බෙදීම 2 කියන්නේ තව එක පදයක්. KT කියන්නේ තව පදයක්. ඉතින් මේ සමීකරණ නිවැරදි වෙන්න නම් මේක හැම පදයකම මාන සමාන වෙන්න ඕන. නැත්නම් එකක සමාන වෙන්න ඕන. ඒතර A කියන්නේ වේගයක් නම් KT ගුණිතයෙන් එන්නත් ඕන මොකක් හරි වේගයක්. ඒතර B ධන C බෙදීම දෙකෙන් එන්නත් ඕන වේගයක්. ඒවට දන්නවා මෙතන අර දෙකෙන් බෙදුවා කියලා මුකුත් භෞතික රාශිය වෙනසක් වෙන්නේ නැහැ. ඒතර B ධන C කියන කෙනා වේගයක් වෙන්න ඕන. ඒවට තේරෙනවා එකතු වෙන්න පුළුවන් එකම වර්ගයේ කට්ටියට විතරයි. අර B ධන C ගෙන් වේගයක් එන්න නම් අනිවාර්යෙන් B කියන කෙනා වෙනම ගත්තත් C කියන කෙනා වෙනම ගත්තත් දෙන්න වේග වෙන්න ඕන. දැන් B කියන්නේ වේගයක් C කියන්නේත් වේගයක්. ඒතර වගේ හන්නේ B සහ K ගේ මාන. ඒතර B කියන්නේ වේගයක් නම් වේගයේ මානවා දන්නවා L තීරණය එකයි. නම් B වල මාන L තීරණය එකක් වෙනවා. හරිතර C ගේ මානවත් ඒත් මේකමයි ඉන්නේ. ඊළඟට වර්ත එනවා මෙතන KT ගුණිතයෙන් එන්නත් ඕන වේගයක්. ඉතින් KT ගුණිතයෙන් වේගයක් එනවා මට කේවල මාන ගන්න පුළුවන්. වේගයේ මාන බෙදන්න T වල මාන වලින්. අර ඒ කියන්නේ K කියන්නේ තරණයක්. ඒතකොට ලේසියෙන් ගන්න පුළුවන් අර කවුරු කාලයෙන් ගුණ කරද්ද වේගයක් ලැබෙන්නේ. නැත්නම් ප්‍රවේගයක් ලැබෙන්නේ. තරණය කාලයෙන් ගුණ කරත් තමයි වේගයක් නැත්නම් ප්‍රවේගයක් ලැබෙන්නේ. නම් K කියන කෙනා තරණයක් වෙන්න ඕනේ. මෙතනින් ගන්නත් පුළුවන්. ඒතර කේවල මාන එන්නේ තරණේ මාන. ඒ කියන්නේ L තීරණ දෙකයි එන්නේ. හරි. ඒ L තීරණ දෙක එන්නේ. ඒතර උත්තරේ එන්නේ 2. ඒතර ඒවා සෑහෙන සරල ප්‍රශ්න. සාමාන්‍යයෙන් ගොඩක් අවුරුදු වල මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන් පළවෙනි ප්‍රශ්න 1 2 ඇතුලේ. හරිනේ. මොකක් හරි ඒකකයක් අහන එකක් නැත්නම් මේ වගේ සමීකරණයක් දීලා එයාගේ මාන අහන එකක් තමයි දෙන්නේ. පැහැදිලිනේ? හරි. අපි ඊළඟ ප්‍රශ්නට යන් එහෙමම මේකේ ලියා ගන්න අවශ්‍ය දේවල් දැන් වීඩියෝ එක නතර කරලා අවශ්‍ය දේවල් ලියාගෙන ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නට යන්න. හරි. දෙවෙනි එක තියෙන්නේ මිනු උපකරණ සම්බන්ධයෙන් තියෙන්නේ ඔක් කියනවා එක්තරා මිනු උපකරණයක ප්‍රධාන පරිමාණයේ එක් බෙදුමක් සෙන්ටිමීටර් y වලට සමාන වන අතර එවැනි කොටස් x ඍණ එක ප්‍රමාණයක් සමාන කොටස් x ප්‍රමාණයකට බෙදීමෙන් වර්ණීය පරිමාණය සකසා ඇත. ඒතර වාගේ උපකරණයේ කුඩා මිනුම සෙන්ටිමීටර් වලින්. හරි. ඔයා දන්නවා සාමාන්‍ය ඔය වර්ණීය මූලධර්මයේ පාවිච්චි කරන උපකරණවල කුඩා මිනුම වන ක්‍රම දෙකක් තියෙනවා. එකකින් අර මේ සාමාන්‍ය වර්ණීය කැලිපරයකට ගැලපෙන ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ මේ සාමාන්‍ය වර්ණීය කැලිපරයට ගැලපෙන එක සමහරට දීර්ඝ වර්ණීය පරිමාණය වෙනස් කරන්න වෙන්න පුළුවන්. සහ තව කෙටි ක්‍රමයක් තියෙනවා. කෙටි ක්‍රමයේ ගැලපෙන්නේ එක්තරා විශේෂ කොන්දේසියක් මත. ඒකත් මම ඉස්සරහට කියන්නම්. සාමාන්‍ය වර්ණීය පරිමාණයක කුඩා මිනුම හොයන ක්‍රමය තමයි වා කරන්න ඕන ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටස ගගෙන් අඩු කරන්න වර්ණීය පරිමාණයේ කොටස ගගේ. හරි. ඒතර වාට කරන් තියෙන්නේ ප්‍රධාන මොකද වර්ණීය පරිමාණයක් ගත්තට පස්සේ තව වර්ණීය මූල ධර්මයේ පාවිච්චි කරන උපකරණයක පරිමාණ දෙකක් තියෙනවා. එකක් ප්‍රධාන පරිමාණය ඒක වා දන්න සාමාන්‍ය මිලිමීටර්ස් පරිමාණයක්. නැත්නම් 1 මිලිමීටර් භාගය ඒවා වෙන්නත් පුළුවන් සමහර තැන්වලදී. ඊළාට සහ වර්ණීය පරිමාණයක් තියෙනවා. ඒ ඔය දෙන්නගෙන් ඒතර සම්පූර්ණ උපකරණය හැදෙන්නේ ඔය පරිමාණ දෙකේම එකතුවකින්. නැත්නම් දෙන්නම එකතු වෙලා තමයි කුඩා මිනුම ඔය කුඩා ගියන් වෙච්ච උපකරණය හැදෙන්නේ. අර ඒතර ඒ වගේ උපකරණයක කුඩා මිනුම හොයද්දී අර වට ගන්න තියෙන සාමාන්‍ය වර්ණීය පරිමාණ ගැලපෙන ක්‍රමය තමයි මේ ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටස ගගේ හොයාගන්න. ඒකෙන් අඩු කරන්න වර්ණීය පරිමාණයේ කොටස ගගේ. හරිනේ. ඊට පස්සේ මේ එක්තරා විශේෂ අවස්ථාවකට විතරක් ගැලපෙන කෙටි ක්‍රමයක් තියෙනවා. ඒක තමයි ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටස ගගේ බෙදන්න වර්ණීය පරිමාණයේ කොටස් කරන එක. හැබැයි ඒක ගැලපෙන්නේ අර
ප්‍රධාන පරිමාණයේ යම්සි කොටස් ගානක් ඊට වඩා එකකින් වැඩි වර්ණීය කොටස් ගානකට බෙදලා තියෙන අවස්ථාවල විතරයි. ආයෙ හොඳට තේරුම් ගන්න ඔය කෙටි ක්‍රමය. ඒ කියන්නේ අර ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසකගේ බෙදනවා වර්ණීය පරිමාණයේ කොටස් කරණේ. ඒක ගැලපෙන්නේ යම්සි ප්‍රධාන පරිමාණ කොටස් සංඛ්‍යාවක් ඊට වඩා එකකින් වැඩි වර්ණීය කොටස් ගානකට බෙදලා තියෙන අවස්ථාවල විතරයි. උදාහරණයක් විදිහට හිතන්නවා ප්‍රධාන පරිමාණය මිලිමීටර් 1 කොටස් 9ක් තෝරගෙන ඒක බෙදනවා සමාන කොටස් 10කට. මිලිමීටර් 1 කොටස් 9ක් බෙදුවේ 10කට. ඒකනේ ගැලපෙනවා. නැතවා ගන්නවා මිලිමීටර් 1 කොටස් 19ක් තෝරගෙන සමාන කැලි 20කට බෙදනවා. ඒකටත් ගැලපෙනවා. අර ප්‍රධාන පරිමාණයේ යම්සි කොටස් ගානක් ඊට වඩා එකකින් වැඩි වර්ණීය කොටස් ගානකට බෙදලා තියෙන අවස්ථාවලට විතරයි කෙටි ක්‍රමයේ ගැලපෙන්නේ. ඒකට තේරෙනවා මෙතන දත්ත දීලා තියෙන එකට ගැලපෙන විදියට. දැන් ඔයාලට මෙතන උත්තරේ කෙටි ක්‍රමයෙන් ගන්න පුළුවන්. හරි. ඒතර ඔයාලට මෙතන කරන්න තියෙන්නේ ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක අගය බෙදන්න වර්ණීය පරිමාණ කොටස් කරන්නේ. හරිනේ. ඒතර ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක අගය y එක බෙදන්න වර්ණීය පරිමාණයේ කොටස් ගන්න x වලින් y බෙදීම x එන්නේ. ඔයාලා දී ක්‍රමයට හදලා බලන්න ඒත් මේ උත්තරේම ගන්න පුළුවන්. ඒ කියන්නේ අර ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක අගයෙන් අඩු කරන්න වර්ණීය පරිමාණයේ කොටසක අගය. එහෙමත් ඔය උත්තරේම වාට ගන්න පුළුවන්. ඔයාලා නම් තනියෙන් චෙක් කරලා බලන්න ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක අගය කියන්නේ y එකෙන් අඩු කරන්න වර්ණීය පරිමාණයේ කොටසක අගය. ඒතර වර්ණීය පරිමාණයේ කොටසක අගය කියලා කියන්නේ දැන් වර්ණීය පරිමාණයේ කොටස් x සංඛ්‍යාවක් සමාන වෙන්නේ ප්‍රධාන පරිමාණ කොටස් x ඍණ එකක දිගට. දැන් ඔයාට නිකන් මම දල වශයෙන් ලියලා පෙන්නන්න. ඒතර ප්‍රධාන වර්ණීය පරිමාණයේ කොටස් x සංඛ්‍යාවක දිග එන්නේ ප්‍රධාන පරිමාණයේ කොටස් x ඍණ එකක දිග. x ඍණ එකක දිග එන්නේ එකක දිග y නේ. එහෙනම් මේ වගේ x ඍණ එක ප්‍රමාණය. එහෙනම් වර්ණීය පරිමාණයේ කොටසක අගය වෙන්නේ මෙන්න මේ කෙනාගේ බෙදන්න x ඍණ එක වතාවක් y කියන කෙනා බෙදන්න x වලින්. අතන වා කරන්න ඕන ප්‍රධාන පරිමාණයේ කොටසක අගය කියන y කියන කෙනාගෙන් අඩු කරන්න මේක. වර්ණීය පරිමාණයේ කොටසක අගය. මේක සුළු කරත් අර උත්තරේ වෙනවා. හරි. මෙතන උනා y එකක් කියලා සුළු කරලා බලන්න පුළුවන් වාට. හරි. y එකක් කියලා ගත්තොත් වෙන්නේ y වතාවක් පොදු වරේ ගත්තොත් මෙතෙන්ට x යනවා. ඒතර x මෙතන ඍණ x ඊටසේ දාන එක ඒක බෙදීමට x එකක් තියෙනවා. හරි. මේකට මේ කැපිල එකයි ඉතිරෙන්නේ. ඒ කියන්නේ y බෙදීම x එනවා. අර දීර්ඝ ක්‍රමයෙන් හදන්න දෙයක් නැහැ. මේක අර කෙටි ක්‍රමයෙන් හදන්න පුළුවන්. හේතුව අර මේක අර ලක්ෂණයේ තියෙන කෙටි ක්‍රමයේ ගැළපෙන ලක්ෂණයේ තියෙන පරිමාණයක් මෙතන දීලා තියෙනවා. ඒතර මෙතන කෙලිම හොයන්න පුළුවන් කුඩාම වෙනම ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසකගේ බෙදන්න වර්ණීය පරිමාණයේ කොටස් ගන්න. ඒතර මේ උත්තරේ එක සැරේ ගන්න පුළුවන්. හරිද? හැබැයි තේරුම් ගන්න ඔය කෙටි ක්‍රමයේ ගැළපෙන්නේ නැහැ හැමතැනටම. කෙටි ක්‍රමයේ ගැළපෙන්නේ අර ප්‍රධාන පරිමාණයේ යම්සි කොටස් ගානක් ඊට වඩා එකකින් වැඩි වර්ණීය කොටස් ගානකට බෙදලා තියෙන අවස්ථාවල විතරයි. ඒක ලක්ෂණේ තියෙනවා නම් ඔයා මෙතනින් හදන්න පුළුවන්. සහ ඔය දීර්ඝ ක්‍රමය. ඒ කියන්නේ ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක අගයෙන් වර්ණීය පරිමාණයේ කොටසක අගය අඩු කරනවා කියන එක ගැලපෙන්නේ සාමාන්‍ය වර්ණීය පරිමාණ වලට දීර්ඝ වර්ණීය පරිමාණ වල පොඩි පොඩි වෙනස්කම් කරන්න වෙනවා. සමහරවිට ප්‍රධාන පරිමාණයේ කොටස් දෙකක අගයෙන් වර්ණීය කොටසක අගය අඩු කරන්න වෙන්න පුළුවන්. අර ඒ වගේ දීර්ඝ වර්ණීය පරිමාණයක් දුන්නොත් වාට ඒ පරිමාණය අධ්‍යයනය කරලා එතනින් වාට උත්තරයට යන්න වෙනවා. පැහැදිලි? හොඳට චෙක් කරලා බලන්න. ඒතකොට වාට දීර්ඝ තියෙන කෙනා සාමාන්‍ය වර්ණීය පරිමාණයක්ද නැත්නම් දීර්ඝ කළ වර්ණීය පරිමාණයක්ද? තව විශේෂ විදිහට හදපු කෙනෙක්ද? ඒක චෙක් කරලා බලලා අවශ්‍ය විදිහට ගත්තා නම් හරියි. ඔය දීර්ඝ කළ වර්ණීය පරිමාණයක් වට අඳුර ගන්න පුළුවන් විදියක් තමයි සාමාන්‍ය වර්ණීය පරිමාණයක තියෙන්නේ ප්‍රධාන පරිමාණයේ කුඩාම පරතරයට වඩා කුඩාම කොටසකගේට වඩා වර්ණීය පරිමාණයේ කොටසකගේ අඩුයි. හැබැයි දීර්ඝ කළ වර්ණීය පරිමාණයක ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසකට වඩා වර්ණීය පරිමාණයේ කොටසකගේ දිගින් වැඩි. ඒක අඳුර ගන්න තියෙන විදිය. ඔයාලා ලේසියෙන් අර සාමාන්‍ය වර්ණීය පරිමාණයක්ද මෙතන තියෙන්නේ දීර්ඝ කළ එකක්ද කියලා අඳුර ගන්න පුළුවන්. එහම අඳුර ගත්තට පස්සේ සාමාන්‍ය කෙනෙක් නම් මේ වගේ හදන්න පුළුවන්. මේක ගැලපෙන්නේ අර විශේෂ අවස්ථාවක විතරයි. දීර්ඝ කළ කෙනෙක් නම් වඩ පරිමාණය අධ්‍යයනය කරලා ප්‍රධාන පරිමාණයේ කොටස් දෙකකින් දෙකක් අඩු කරන්නේ තුනකින්ද කියන එක හදලා බලන්න වෙනවා. හරි. දැන් ඔන්න ඒ සම්බන්ධයෙන් හරි. එතකොට මේකට උත්තරේ එන්නේ දෙවෙනි එක. හරි. ඒකට අවශ්‍ය දේවල් අනිවාර්යෙන් වීඩියෝ එක නතර කරලා ලියාගෙන ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නෙට යන්න. හරි. ඊළඟට අපි තුන්වෙනි එකට යමු. තුන්වෙනි එක කියන්නේ ඒක වර්ණ ආලෝක කිරණයක් වාතයේ සිට වීදුරු වලට වර්ධනය වීමේදී පහත් සදාන් කවරක් සෑම විටම සත්‍ය වේද? අර සෑම විටම කියන එක හරි වැදගත්. හැමතිස්සෙම ඕනම වෙලාවක හරියන එක. ඒක වර්ණ ආලෝක කිරණයක් කියලා කියන්නේ සංඛ්‍යාතය කියන්නේ අර එක වර්ණයක් තියෙන්නේ. අර හිතන්නකෝ සුදු ආලෝකයම ගත්තට පස්සේ ඒකේ වර්ණ හතක් තියෙනවා. ඔයා දන්නවා වර්ණයෙන් වර්ණයට යාගේ සංඛ්‍යාතය වෙනස් වෙනවා. හරිද? ඒතර දුෂ්‍ය වර්ණාවලිය ගත්තට පස්සේ රතු පාට ඉඳන් ටික ටික අනිත් පැත්තට යද්දි රතු කහ කොළේ පැත්තට යද්දි ඔයා දන්නවා සංඛ්‍යාතය ඉන්නේ අඩු වෙන එක වෙන්නේ. සංඛ්‍යාතය ඉන්නේ වැඩි වෙන එක වෙන්නේ. තරංගායම අඩු වෙන එක වෙන්නේ. හරිද? හරි. එතකොට මෙයාගෙන් කියන්නේ මේ වීදුරු වලට වර්ධනය වීමේදී වාතයේ සිට වීදුරු වලට වර්ධනය වීමේදී පහත් සඳහන් කවරක් සෑම විටම සත්‍ය වේද? හැමතිස්සෙම. හරි. ඔයා දන්නවා මෙතන මේ මාධ්‍යයක් අතර පස්සේ එකක් වාතය අනික වීදුරු.
තව දෙන්නවා ඔය දෙන්නගෙන් ගත්තට පස්සේ වාතයට වඩා වීදුරු වල අර ගහනතර ගතිය වැඩි. අපි ඔතන කියන්නේ අර වාතයට සාපේක්ෂව වීදුරු කියලා කියන්නේ ගහනතර මාධ්‍ය. නැත්නම් වීදුරුවට සාපේක්ෂව වාතය කියන්නේ විරල මාධ්‍ය. ඒවා දන්නා ඕක වෙන් වෙන්නේ අර ප්‍රවේග පැත්තෙන් ගත්තට පස්සේ. ඒතර විරල මාධ්‍යයක් තුළ සාමාන්‍යයෙන් ප්‍රවේගය වැඩි. ආලෝකයේ ප්‍රවේගය වැඩි. ඒතර වීදුරු වලට වඩා. ඒතර ප්‍රවේගය වාතයෙන් වීදුරු වලට අධි ප්‍රවේගය අඩු වෙන එක වෙන්නේ. ඒවා දන්නවා ප්‍රවේගය අඩු වෙනවා කියලා කියන්නේ වර්තනාංකයේ පැත්තෙන් ගත්තොත් ප්‍රවේග අඩුවීමක් කියලා කියන්නේ දැන් වර්තනාංකය කියලා කියන්නේ රික්තයේදී ආලෝකයේ වේගයේ බෙදීම අදාළ මාධ්‍යයේදී ආලෝකයේ වේගය. සලකන මාධ්‍යයේදී වේගය අඩු වෙනවා කියලා කියන්නේ වර්තනාංකය එන්න වැඩි වෙනවා. අයිම ගත්තට පස්සේ වාතය සහ වීදුරු සංසන්දනය කරොත් වාතයට වඩා වීදුරු වල ප්‍රවේගය අඩුයි. ප්‍රවේගය අඩුයි කියලා කියන්නේ යාගේ වර්තනාංකය වැඩි. අය කියන්නේ වීදුරු වලට වඩා නැත්නම් වාතයට වඩා වීදුරු වල වර්තනාංකය වැඩි. දැන් ඔන්න ගහනතර සහ විරලතර මාධ්‍ය අඳුන ගන්න විදි දෙකක් වා මේ ඉගෙන ගත්තා. එකක් තමයි මේ වර්තනාංකයේ පැත්තෙන් ගත්තොත් විරල මාධ්‍යයට වඩා ගහන මාධ්‍යයේ වර්තනාංකය වැඩි. ප්‍රවේගයේ පැත්තෙන් ගත්තොත් ආලෝකයේ ප්‍රවේගයේ පැත්තෙන් ගත්තොත් විරල මාධ්‍යයට වඩා ගහන මාධ්‍යයේදී ආලෝකයේ ප්‍රවේගය අඩුයි. ප්‍රවේගයේ පැත්තෙන් ගත්තොත් ගහන මාධ්‍යක ප්‍රවේගය අඩු වෙන්නේ විරල මාධ්‍යයට වඩා. වර්තනාංකයේ පැත්තෙන් ගත්තොත් විරල මාධ්‍යයට වඩා ගහන මාධ්‍යයේ වර්තනාංකය වැඩි වෙන්න ඕන. අර එතන මෙතන ඔය ආලෝක කිරණ යන්නේ වාතයෙන් නැල වීදුරු වලට. ඒ නිසා අනිවාර්යෙන් ප්‍රවේගය අඩු වෙන්න ඕන. හරි. ඒතර ඒක අනිවාර්යෙන් වෙන එක හැමතිස්සෙම වෙන එකක්. ඒතර ප්‍රවේගයේ වැඩි වේ කියන එක වැරදි. තරංගායාමය ඒතර මෙයාගේ සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහනේ. ඒතර සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැත්නම් ප්‍රවේගය වැඩි වුණොත් අනිවාර්යෙන් ලැම්ඩාත් වැඩි වෙන්නයි ඕන. ඒ v සමනයි f ලැම්ඩා වලින්. හරි සංඛ්‍යාතයේ වැඩි වේ සංඛ්‍යාතය අඩු වේ ඒක වෙනස් වෙන්නේ නැහැ. මොකද මාධ්‍ය මත සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ. සංඛ්‍යාතය තීරණය කරන්නේ අදාළ ප්‍රභවය. ඒතර මොන මාත්‍රිකයක් සංඛ්‍යාතයේ නියතයි. ඒතර 1 සහ 2 අයින් කරන්න පුළුවන්. සංඛ්‍යාතයේ නියතය නැත්නම් ඒවා දන්නවා v සමාන f ලැම්ඩා වලින් v සමාන f ලැම්ඩා වලින් මෙයා නියතයි නම් v වෙනස් වෙන්නේ කොහොමද? ඒ විදිහට මෙයා වෙනස් වෙන්න ඕන. කියන්නේ v කියන කෙනා අඩු වුණොත් ලැම්ඩාත් අඩු වෙන්න ඕන. v කියන කෙනා වැඩි වුණොත් ලැම්ඩා නැත්නම් තරංගායමය වැඩි වෙන්න ඕන. ඒතර ප්‍රවේගය වෙනස් වෙන විදිහට තමයි තරංගායමය වෙනස් වෙන්නත් උනේ. ඒ නිසා තුන්වෙනි උත්තරෙත් වැරදි. ප්‍රවේගය අඩු වෙන නිසා තරංගායමය වැඩි වේ කියන එක වැරදි. තරංගායමත් අඩු වෙන්නයි ඕන. හරි. ඒ නිසා උත්තරේ ඉන්නේ 4. ඒතර මේකෙත් වාට අවශ්‍ය දේවල් තියෙනවා වීඩියෝ එක නතර කරලා දාගෙන. ඒතර අපි මේ සාකච්ඡා කරේ තුන්වෙනි ප්‍රශ්නේ. හරි. හරි. ඊළඟට 4 වෙනි ප්‍රශ්නය. හරි. 4 වෙනි ප්‍රශ්නේ කියන්නේ ධ්වනි තරංග සම්බන්ධයෙන් පහත ප්‍රකාශන සලකා බලන්න. ධ්වනි තරංග ගැන කියන්නේ මේ වේදී විශේෂයෙන් තරංග වර්ගය විශේෂ කරලා ධ්වනි තරංග ගැන කියන්නේ. හරි. ධ්වනි තරංගයක් අන්වයම තරංගයක් වෙන අතර. ඒක නම් හරි. ඒ කියන්නේ මුල් කොටස හරි. ධ්වනි තරංග කියන්නේ අන්වයම තරංගයක් නැත්නම් ඔය තරංග වර්ගීකරණයේ එක විදියක් තමයි තීරයක් සහ අන්වයම කියලා කියන්නේ. වර්ගීකරණ ආකාර තුනක් තියෙනවා වර්ග මට්ටමේ වර්ග සිලබස් එකේදී. ඒතර මෙතෙන්දී එකක් තමයි අර තීරයක් සහ අන්වයම කියන එක. ඒතර තීරයක් තරංග සහ අන්වයම තරංග කියන එක වර්ග වෙන්නේ අර තරංගය බිහි වෙන්න හේතු වෙච්ච කම්පන වෙන දිශාව මත. හරිද? ආවයිතනක මෙන්න මේ තියෙන්නේ මේ තරංගයේ ප්‍රචාරණ දිශාව. තරංගයේ ප්‍රචාරණ දිශාවට ලම්බකව නම් අංශු කම්පණය වෙන්නේ නැත්නම් කම්පණය වෙන්නේ අපි ඒකට කියනවා තීරයක් තරංගයක්. තරංගයේ ප්‍රචාරණ දිශාව මේ පැත්ත ඒකට අදාළව කම්පණය වෙන්නේ මේ ඊට ලම්බක දිශාවට. මේවට කියන්නේ තීරයක් තරංග. ඊළඟට මේ තරංග ප්‍රචාරණ දිශාවට සමාන්තරව තරංග ප්‍රචාරණ දිශාවට සමාන්තරව කම්පන සිදුවීමෙන් ඇති වෙන තරංග කියන්නේ අන්වයම තරංග. දැන් ඔය අර තරංගයේ බිහි වෙන්න හේතු වෙච්ච කම්පන සිදුවන දිශාව මත තරංග වර්ගීකරණය. තීරක් තරංග සහ අන්වයම තරංග. හරි. ඉතින් ඔයා දන්නවා ඔකේ අන්වයම තරංගයක් තමයි ධ්වනි තරංග කියන්නේ. ඒ කියන්නේ අංශු කම්පනය වෙන්නේ තරංගයේ ප්‍රචාරණ දිශාවට සමාන්තරව. ඒ නිසා මේ ධ්වනි තරංග කියන්නේ අන්වයම තරංගයක්. ඒක අවුලක් නැහැ. ඊට පස්සේ කියනවා එය විද්‍යුත් චුම්බක තරංගයක්ද විය හැකියි. නෑ ඒක වැරදි. ධ්වනි තරංග කියන්නේ විද්‍යුත් චුම්බක තරංග නෙවෙයි. ඒක දැන් ඔයා දන්නවා විද්‍යුත් චුම්බක තරංගات එක්ක ගත්තොත් එයාගේ ඊළඟ වර්ගීකරණය මොකද්ද? විද්‍යුත් චුම්බක සහ යාන්ත්‍රික තරංග. අර ඊට පස්සේ තව තරංග වර්ගීකරණයක් තමයි ස්ථාවර තරංග සහ ප්‍රගමන තරංග. අර ඒ දෙකත් ඉක්මන කිව්වොත් මේ ස්ථාවර තරංග සහ ප්‍රගමන තරංග කියන එක වර්ග කරන්නේ නැත්නම් එතන හේතු වෙච්ච නිර්ණායකය තමයි අර තරංගයේ සතු ශක්තිය සම්ප්‍රේෂණය කරන විදිය මත. ඔන්නම තරංගයක් සතු තියෙන ශක්තියක්. ඔන්න ඔය කියන ශක්තිය සම්ප්‍රේෂණය කරන්නේ තරංගයේ විසින්ම. ඒ කියන්නේ තරංගය බිහි කරන මාධ්‍ය විසින්ම නම් ශක්තිය සම්ප්‍රේෂණය කරන්නේ. ඒ කියන්නේ තරංගයක් සතු ශක්තිය ආ විසින්ම සම්ප්‍රේෂණය කරනවා, ගමන් කරනවා. නැත්නම් තනින් තන ප්‍රචාරණය කරනවා. ඒකට කියන්නේ ප්‍රගමන තරංගයක්.
හැබැයි මේ තරංගය සතු ශක්තිය ඒ තරංගය නෙවෙයි වෙන මාධ්‍ය උදව් කරන් තමයි ප්‍රචාරණය වෙන්නේ සම්ප්‍රේෂණය වෙන්නේ. ඒවට කියන්නේ ස්ථාවර තරංග. ඊළඟ තමයි යාන්ත්‍රික තරංග සහ විද්‍යුත් චුම්බක තරංග. හරි යාන්ත්‍රික තරංග සහ විද්‍යුත් චුම්බක තරංග. ඒතර අර තරංගය ගමන් කරන අර මාධ්‍යක අවශ්‍යතාවය මත මාධ්‍යයක් අවශ්‍ය නැහැ ඔය යාන්ත්‍රික තරංග. මාධ්‍යයක් අවශ්‍ය නැත්නම් ඒවට කියන්නේ විද්‍යුත් චුම්බක තරංග. ඒතර ධ්වනි තරංග ගමන් කරන අනිවාර්යයෙන් මාධ්‍යයක් අවශ්‍යයි. ඒක අර සාමාන්‍යයෙන් අර රික්තයක් කරා හඬක් නැත්නම් ධ්වනි තරංගයක් ප්‍රචාරණය වෙන්නේ නැහැ. මොකක් හරි කෙනෙක් කතා කරනවා තව කෙනෙක්ගේ හඬ අහන් ඉන්නවා. ඒතර ඔය දෙන්න අතර රික්තක මාධ්‍යයක් තිබුණොත් අනිවාර්යයෙන් අර කතා කරන අනිත් පැත්තට හෙන්නේ නැහැ. හේතුව අනිවාර්යෙන් අර වාතමය අංශු තියෙන්න ඕන තරංගය ප්‍රචාරණය වෙන්නේ. ධ්වනි තරංගය ප්‍රචාරණය වෙන්නේ. ඒ නිසා මේ ධ්වනි තරංග කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක් නෙවෙයි. එයා යාන්ත්‍රික තරංගයක්. එසා ඒ ප්‍රකාශයේ වැරදි. මොකද ඒ ප්‍රකාශයේ භාගයක් හරි භාගයක් වැරදි. කියන්නේ ප්‍රකාශනයේ වැරදි. හරි. B ප්‍රකාශය ධ්වනි තරංගය යාන්ත්‍රික තරංගයක් වන අතර ඒ මාධ්‍යයේ සම්පීඩන සහ විරලන ඇති කරමින් ප්‍රචාරණය වේ. හරි. ඒකේ කියන අදහස් දෙකම හරි. ධ්වනි තරංග කියන්නේ යාන්ත්‍රික තරංගයක්. ඒක අවුලක් නෑ අපි කලින් තේරුම් ගත්තා. ඒ මාධ්‍යයේ සම්පීඩන සහ විරලන ඇති කරමින් ප්‍රචාරණය යවු. මොකද ධ්වනි තරංගයක් කියන්නේ අන්වායම තරංගයක්. ඒතර එයා මාධ්‍ය ඇති කරන්නේ අර සම්පීඩන සහ විරලන. ඒ කියන්නේ එකට එකතු වෙන දැන් සහ ඈත් වෙන තැන. දැන් තීරයක් තරංගයක තියෙන ශීර්ෂ සහ නිම්න. මෙයාගේ තියෙන්නේ සම්පීඩන සහ විරලන අන්වායම තරංගය. හරි. ඒ නිසා B ප්‍රකාශය හරි. ඊළඟට C ප්‍රකාශය ධ්වනි තරංග යාන්ත්‍රික තරංගයක් වන අතර ආයක අවුලක් නැහැ. හැබැයි ඒක කියන ඊළඟට එයා තීරයක් තරංගයක් නෑ. තීරයක් තරංගයක් නෙවෙයි. ධ්වනි තරංග කියන්නේ අන්වායම තරංගයක්. ඒ නිසා C ප්‍රකාශයත් වැරදි. හරි. මේක අතර පස්සේ A සහ C වැරදි. ඒතර හරි B විතරයි. ඒ කියන්නේ උත්තරේ ඉන්නේ දෙක. හරි. හරි ප්‍රකාශයේ B විතරයි උත්තරේ ඉන්නේ දෙක. හරි. දැන් ඔයාලා වීඩියෝ එක නතර කරලා අවශ්‍ය දේවල් තියෙනවා දාගන්න. හරි. ඊළඟ පස්වෙනි ප්‍රශ්නය ඒක ඔය විකිරණශීලීතාවට අදාළ ප්‍රශ්නයක් තියෙන්නේ මේක කියනවා මේ ඔය නාස්තික ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන්. පහත දැක්වුණේ යුරේනියම් වල සමස්ථානික පහකි. මේවා අතුරෙන් ක්ෂය වීමේදී ඇල්ෆා අංශුවක් සහ බීටා අංශුවක් විමෝචනයෙන් පසු PA 91 231 බවට පත්වන්නේ පහත කවර සමස්ථානිකයේද? හරි. ඉතින් ඒතර යුරේනියම් වල මොකක් හරි සමස්ථානිකයක් තිබිලා. එයා කවුද කියලා අහන්නේ. ඒතර එයා ඇල්ෆා අංශුවක් සහ බීටා අංශුවක් විමෝචනය කළා ඔන්න ඔය කියන මූල ද්‍රව්‍ය බවට පත් වෙලා. ඒතර මෙයාගේ මෙන්න මෙතෙන්ට එන්න ඕන කෙනා සහ මෙතෙන්ට එන්න වගේ තීරණය කරා නම් හරි. ඒතර මෙයා කරන්නේ ෂය වෙනවා. මෙයා බවට එහෙම ෂය වෙන්නේ ඇල්ෆා අංශුවක් සහ බීටා ඍණ කියලා මම ඉදා පේපර් එක කරද්දී හැදුවා. බීටා ඍණ අංශුවක් පිට කළා. එතන මෙතන ඉන්නේ ඇල්ෆා 2 4 ඇල්ෆා 2 4 නැත්නම් ඇල්ෆා කියලා කියන්නේ හීලියම් නාස්ටියක්. ඒ බීටා ඍණ කියලා කියන්නේ බීටා ඍණ 1 බිඳුව. හරි. ඒවට දැන් තේරෙනවා මේ පැත්තේ මේක 91යි මේක 93යි. මේකේ කලරස් 92ක් වෙන්න ඕනේ. එහෙනම් මේ පැත්තේ ඔය මේ සමාන ක්‍රමාංකයගේ 92යි. එහෙනම් මේ පැත්තේ තියෙනවා 92. හරි. ඊට මෙතන ගත්තා පස්සේ මෙයා 231යි මේක 4යි 235 එන්න ඕනේ. එහෙනම් යුරේනියම් වල 91 235 කියන සමස්ථානිකයේ තමයි මෙතන තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙයාගේ අගයන් තොරගන්න ඕන කියන විදිහට මේ ස්කන්ධ ක්‍රමාංක අගයන් ටික එකතු වෙන්න ඕනේ. මේ පැත්තේ අගයට සමාන වෙන්න ඕන. මේ පරමාණු ක්‍රමාංක අගයන් ටික මේ පැත්තේ අගයට සමාන වෙනවා. හරි. එහෙම ගත්තා පස්සේ උත්තරේ ඉන්නේ 2. ඒක ලේසි ප්‍රශ්නයක්. ඒක ලොකු අමාරුවක් නෑ. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. හරි. ඊළඟට 6 වෙනි එක. මේකට රූපේ දැක්වෙනුවේ චලන විශ්යකින් නියමාකාරයෙන් නාමිකත කොට ඇති R අකුරක සලකුණකි. දර්ශනය වන ප්‍රතිබිම්බයේ ප්‍රමාණය නොසලකා හැරියට කියන්නේ ප්‍රමාණය ගැන හිතන්න එපා කියලා කියනවා. ප්‍රමාණය කියලා නොසලකා හැරිය විට එහි දර්ශනය වන අකුරෙහි හැඩය තෝරන්න. හරි. දැන් ඔයාලට තේරෙනවා මේ ඔය චලනීශයක් පාවිච්චි කළ මොකක් හරි ප්‍රතිබිම්බයක් දිහා බලද්දී එයා වස්තුවට දේවල් දෙකක් කරනවා. එකක් උඩු යටිකුරු කරනවා. අනික මේ පාර්ශ්වික අපවර්තන ලක් කරනවා. ඒ කියන්නේ පැත්තත් මාරු කරනවා. ඊට තේරෙන්න ඕනේ ඉස්සෙල්ලා මෙයාගේ උඩ යට මාරු වෙන්න ඕන. පැත්තත් මාරු වෙන්න ඕන. එහෙම ගත්තට පස්සේ තුන්වෙනි උත්තරේ එන්නේ කර පැහැදිලි ගන්න දෙයක් නෑ. ඔක ඔයාට ඒ කියන්නේ මෙයා අනිත් පැත්ත හැරෙන්නත් ඕන. කියන්නේ ඔක පිටිපස්සෙන් බැලුවනම් හරි ඔක බලා ගන්න පුළුවන් විදියක් තමයි මේ පේපර් එකේ අනිත් පැත්තෙන් ඔක චෙක් කරලා බලන්න. පේපර් එකේ අනිත් පැත්තෙන් චෙක් කරලා බලන්න උඩ පැත්තට හරවලා. එතකොට පේන විදිය තමයි තියෙන්නේ. හරිද? මේ පැත්තට හරවලා පේපරේ අනිත් පැත්තෙන් බැලුවනම් ඔක ඔය දීලා තියෙන සටහනේ පේන විදිය තමයි උත්තරේ එන්න ඕන. හරිද? හරි. එහෙනම් උත්තරේ එන්නේ 3. ඒතර ඔයා තේරුම් ගන්න තියෙන්නේ මේ චලන විශ්යකින් වස්තුවක් නිරීක්ෂණය කරද්දී එයාගේ මේ ප්‍රතිබිම්බය දේවල් දෙකකට වෙනස්කම් කරන විදිහකට
උඩු යට ඉගුරු කරනවා පාර්ශ්වික අපවර්තන ලක් කරනවා. පැත්තත් මාරු කරනවා. හරි. ඊළඟට 7 වෙනි එක. ෆෝටෝන සම්බන්ධව කර ඇති ප්‍රකාශ වලින් අසත්‍ය වන්නේ කුමන වර්ණයේද? අසත්‍ය ගහන්නේ. හරි. හරි. ඕකේ මේ ගොඩාක් කාරණා සාමාන්‍ය ඒවල මට්ටමේ මෙච්චර අහු වෙන්නේ නැති දේවල්. සාමාන්‍ය ෆෝටෝන සම්බන්ධ තියෙන වැදගත් දේවල් ගොඩක් ඒ කියන්නේ හැමදේම වගේ මෙතන තියෙනවා. ඒත් මේකේ කොහොමත් වාට උත්තරේ තෝරගන්න එක ඒක බලපෑමක් නෑ. මේකේ උත්තරේ නෝන දෙවෙනි එක ඒ වාගේ ශක්තිය විකිරණයේ තීව්‍රතාවය මත රඳා පවතී. මේක වැරදි. මොකද ෆෝටෝන කියන කෙනාගේ ශක්තිය කියන්නේ E = hf වලින්. ඒතර ෆෝටෝන එක ශක්තිය. සංඛ්‍යාතය F වෙච්ච ෆෝටෝන එක ශක්තිය වාගේ E = hf කියන සමීකරණය. ඉතින් මේකට අනුව මෙයාගේ සංඛ්‍යාතය වෙනස් වුණොත් තමයි ශක්තිය වෙනස් වෙන්නේ. තීව්‍රතාවය මත මේක වෙනස් වෙන්නේ නැහැ. සාමාන්‍ය අපි තීව්‍රතාවය කියලා කියන්නේ ෆෝටෝන එක තීව්‍රතාවය කියලා කියන්නේ සලකන ඒකීය වර්ගඵලයක් කරහා ඒකීය කාලයකදී ගියපු ෆෝටෝන සංඛ්‍යාව. අර ෆෝටෝන සංඛ්‍යාව. ඒතර ෆෝටෝන කොච්චර ගියාද ඒක තමයි තීව්‍රතාවය කියලා කියන්නේ. හැබැයි ෆෝටෝන එක ශක්තියට බලපාන්නේ යාගේ තීව්‍රතාවය නෙවෙයි. යාගේ සංඛ්‍යාතය කියන කෙනා. පැහැදිලි? හරි නම් මෙතන මේ ඒවයි ශක්තිය විකිරණයේ තීව්‍රතාවය මත රඳාපවතී කියන එක වැරදි. හරිද? ඒතර තීව්‍රතාවයම රඳාපවතින්නේ නැහැ. මොකද යාගේ ශක්තිය රඳාපවතින්නේ. ඒවයි ශක්තිය රඳාපවතින්නේ ඒ ෆෝටෝනේ ශක්තිය මත. හරි. ඊටසේ අනිත් දේවල් ටික වාට එච්චර නුහුරු නම් මේ දෙකේ තියෙන දේවල් ටික පොඩ්ඩක් හොඳට මතක තියාගන්න මේ අර ඒරවල මට්ටමේ එච්චර හුරු නැති දේවල් කාරණා ටිකක් මේකේ තියෙන්නේ. ඒතර වාට උත්තරේ තෝරගන්න එකට ඒ කිසි බලපෑමක් නැහැ. අර උත්තරේ දෙකේ ඉන්නේ එයාගේ ශක්තිය ෆෝටෝන එක ශක්තිය රඳාපවතින එයාගේ සංඛ්‍යාතය මත. හරි. ඒ ප්‍රශ්නේම අපි ඕනනම් ඔය මං හතරවෙනි ප්‍රශ්නය ගැන හතරවෙනි ප්‍රකාශය ගැන පැහැදිලි කරත් ඒවායේ නිසලතා ස්කන්ධයේ ශූන්‍ය වන අතර රික්තයකදී ආලෝකයේ වේගයෙන් චලිත වේ. දැන් ඔය රික්තයකදී ආලෝකයේ වේගයෙන් චලිත වෙනවා කියන කවුලක් නෑ ඔයාලට. මොකද විද්‍යුත් චුම්බක ඕනම තරංගයක් රික්තයේදී ආලෝකයේ වේගය යන්නේ. ඒ වගේ යාළගේ හැදුණු ෆෝටෝන ආලෝකයේ වේගය යනවා. ඒ නිසලතා ස්කන්ධයේ ශූන්‍ය වෙනවා කියන එක අදහසත් හරි. මොකද මේ සාමාන්‍ය ෆෝටෝන කියන ඒවා නිසලතාවයේදී අපි සලකන්නේ අර ස්කන්ධයක් නැති අංශු විදියට. හැබැයි චලිත වෙන ස්කන්ධයක් එනවා. ඔය අයින්ස්ටයින්ගේ ස්කන්ධ ශක්ති සම්බන්ධතා සම්බන්ධයෙන් සමීකරණ සෙට් එකක් තියෙනවා. ඒ සමීකරණ උදාහරණයක් කිරීම තමයි. හැබැයි ඒවා කිසිම වෙලාවෙ ඒ ලෙවල් මටම නැහැ. ඒතර යාගේ නිසලතා ස්කන්ධයේ ශූන්‍යයි චලිත විද්‍යාවට ශක්තිය ස්කන්ධයක් එනවා. ගම්මිතාවයක් ඇත කියන එක හරිය. මොකද එයාට යම්සි වේගයෙන් ගමන් කරන කෙනෙක් අතර පස්සේ ස්කන්ධයක ප්‍රයෝගයකුත් තියෙනවා. හරි. ඒ අදහස් ටිකත් ඔළුවේ තියාගන්න. හරි. ඊට අපි 8 වෙනි ප්‍රශ්නේ මෙහෙම මෙයන් 8 වෙනි එකේ කියන්නේ ස්කන්ධයන් පිළිවෙලින් කිලෝග්‍රෑම් 4 සහ 6 වන වස්තු දෙකක් කප්පියක් කරහා යන තන්තුවකට දෙකලවරට ගැට ගසා ඇත. 4 කිලෝග්‍රෑම් ස්කන්ධයතු වස්තුවට තවත් තන්තුවක් සම්බන්ධ කර එම තන්තුව මේසයට සම්බන්ධ කර ඇත්තේ පහත රූපයේ පරිදිය. එම තන්ත්‍රය ආතතිය යන්නේ. හරි. මේවා ලේසි ප්‍රශ්න. ඒ කියන්නේ සාමාන්‍ය සම්පූර්ණතාවය ගැන හිතලා උත්තර ගන්න පුළුවන් පොඩි වෙලාවකින්. මේකේ තියෙන්නේ මේ බල විදිහට තියෙන්නේ තන්තුවල ආතති සෙට් එකක් සහ ස්කන්ධ ටික විතරයි. හරි. මෙයා සෙට් කළා මේ වගේ ස්කන්ධයකට මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 6යි. ඊළඟට මෙයා සෙට් කළා පොළොවට. මේ වගේ තියෙනවා. හරි. මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 6යි කියලා කියන්නේ මෙයාගේ බර නිව්ටන් 60ක් සිරස්ස පාලට. මෙතන තන්ත්‍රය ආතතිය T කියලා ගත්තොත් ওই T කියන එක අඩම මෙයාට සමානයි. සමතුලිතයි. ඔය T ම තමයි මෙතනක් තියෙන්නේ. now T කියන කෙනා දැන් නිව්ටන් 60යි. ඒතර කෙලිම මෙතෙන්ටත් තියෙන නිව්ටන් 60ම තමයි. ඊළඟට මෙයාගේ බර තියෙනවා පාලට නිව්ටන් 40ක්. ඒතර ඊළඟට මෙයාගේ තන්ත්‍රය ආතති බලයක් තියෙනවා T1 කියන කෙනා. ඒතර ආගයන් T1 වල අගය. ඉතින් මෙයා සමතුලිතයි නම් මෙයා සමතුලිතයි නම් උඩට 60යි නම් පාලටත් 60ක් වෙන්න ඕන. මේක 60යි. එහෙනම් මේක 40යි නම් මේක 20ක් වෙන්න ඕන. ඒතර T1 කියලා කෙනා 20ක් කියන උත්තරේ ඒක. හරි. ඒවා සෑහෙන ලේසි මට්ටමේ ප්‍රශ්න. ලොකුවට කියන්න දෙයක් නෑ. හරි. හරි. ඊළඟට මේ 9 වෙනි ප්‍රශ්න ටිකක් හොඳ ප්‍රශ්නයක්. මොකද මේ සාමාන්‍ය ප්‍රිස්ම සම්බන්ධ එකක් නෙවෙයි. හොඳට ගාන කියලා බලන්න මේ තියෙන්නේ මේ වීදුරු කුට්ටියක් තුල ඇති ප්‍රිස්මයක් නැති වාත කුහරයක්. අන්න තේරුම් ගන්න මේක ප්‍රිස්මයක් තමයි. හැබැයි සාමාන්‍ය ඒවා මේ වෙද්දී ප්‍රිස්ම සම්බන්ධයෙන් දන්න සිද්ධාන්ත කාරණා. නැත්නම් මේ දේවල් මේ විදිහටම ඇප්ලයි කරන්න බෑ කියන්නේ. ඒ අර කෙටි සම්බන්ධතා එකපාරට වඩ ගන්න බෑ. ඒක සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මේකේ ගණන් හදන්නේ වාතයේ තියලා තියෙන වීදුරු වලින් හදපු ප්‍රිස්ම ගැන. වාතයේ තියලා තියෙන නැත්නම් මොකක් හරි වෙන මාධ්‍යයක තියලා තියෙන වීදුරු වලින් හදපු ප්‍රිස්ම ගැන තමයි කතා කරන්නේ.
හැබැයි මෙතන තියෙන මේක් නෙවෙයි. කියන්නේ වටේට තියෙන වීදුරු. ඒ වීදුරු කුට්ටියක් ඇතුලේ මේ වගේ අර 3D වලින් මොකක් හරි කපලා ඇතුලේ කුහරයක් හදලා. හරිද? දැන් මේකේ ත්‍රිමාන තත්ත්වයේ තේරුම් ගන්න මේ ඇතුලේ කුහරයක් කපලා තියෙන්නේ ප්‍රිස්මයක් ඇරෙයිද. ඒතර වටේට තියෙන වීදුරු. මේ වටේ තියෙන මාධ්‍ය වීදුරු. වටේ තියෙන මාධ්‍ය වීදුරු ඇතුලේ තියෙන වාතය. ඒතර මේකේ මේ ආලෝක කිරණ යන්නේ සාමාන්‍ය ප්‍රිස්ම ගානක ආලෝක කිරණ යන්නේ වාතයෙන් වීදුරු වලට. ඒ කියන්නේ විරල මාධ්‍යෙන් ගහන මාධ්‍යයට. ඊට පස්සේ එළියට යන්නේ වීදුරු වලින් වාතයට. ඒ කියන්නේ ගහන මාධ්‍ය විරල මාධ්‍යයට. හැබැයි මෙතෙන්දි වෙන්නේ එළියේ තියෙන්නේ ගහන මාධ්‍ය වීදුරු මෙතන ඇතුලේ තියෙන්නේ විරල මාධ්‍ය නැත්නම් වාතය කියන කෙනා. ඒතර මෙතන මුලින්ම ආලෝක කිරණ යන්නේ ගහන මාධ්‍යකින් විරල මාධ්‍යට. ආයි විරල මාධ්‍යෙන් ගහන මාධ්‍ය තමයි එළියට යන්නේ. පැහැදිලි නේද? වා දන්න සාමාන්‍ය සම්බන්ධතාව මේකේ වෙනස් වෙලා ඉන්නේ. හරි. දැන් ඒක චෙක් කරමු. ප්‍රිස්මයේ කෝණය කුමක් වුවත් ඒ කියන්නේ ප්‍රිස්ම කෝණය කියන්නේ මෙයානේ. ප්‍රිස්ම කෝණය කුමක් වුවත් පතනාලෝක කිරණය සෑම විටම ප්‍රතිවිරුද්ධ මුහුණතින් නිර්ගමනය වේ. ඊට කියන්නේ ප්‍රිස්මයේ කෝණය මොකක් වුණත් පතනාලෝක කිරණය සෑම විටම ප්‍රතිවිරුද්ධ මුහුණතින් නිර්ගමනය වේ. ඒ අදහස වැරදි හේතුව පවිතන දැන් මෙතන මෙන්න මේ කියන මුහුණත මත වදින ආලෝක කිරණ ගත්තට පස්සේ පඩයම්ස් කෝණයක වදින අවස්ථාවක් හිතන්නකෝ. මෙන්න මේ කියන කෝණය මෙතන පතන කෝණය හිතන I කියලා. හරි. දැන් මේ ආලෝක කිරණය යන්නේ වීදුරු වලින් ඉඳන් වාතයට. කියන්නේ ගහන මාධ්‍යයෙන් විරල මාධ්‍යයට යන්නේ. ඔය ගහන මාධ්‍යයෙන් ඉඳන් විරල මාධ්‍යයට ආලෝක කිරණයක් ගමන් කරද්දී ඔක එක්තරා විශේෂ දෙයක් තියෙනවා. අර පූර්ණාභ්‍යන්තර පරාවර්තනය ලක් වෙන්න පුළුවන් ද බැද්ද කියන එක පොඩ්ඩක් චෙක් කරලා බලන්න වෙනවා. ඒතර මෙතන ආලෝක කිරණය යන්නේ වාතයෙන් වීදුරු වලට නෙවෙයි වීදුරු වලින් වාතයට. ඉතින් මෙතන ගහන මාධ්‍ය විරල මාධ්‍ය නැහැ. ඒ නිසා මේ පූර්ණාභ්‍යන්තර පරාවර්තනයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ වීදුරු සහ වාතයට දාලව තියෙනවා අවදි කෝණයක්. ඒතර මෙන්න මේ පතන කෝණය ඒ අවදි කෝණයට වඩා වැඩි වෙච්ච ගමන් මෙතන පූර්ණාභ්‍යන්තර පරාවර්තනයක්. හැබැයි ඒ ප්‍රකාශය කියන්නේ ප්‍රිස්ම කෝණය කුමක් වුවත් පතනාලෝක කිරණයේ සම විට මේ කියන්නේ මෙන්න මෙයාගේ මොකක් වුණත් පතනාලෝක කිරණය හැමතිස්සෙම ප්‍රතිවිරුද්ධම දෙ කියන්නේ මේ පැත්තේ නිර්ගමනය වෙනවලු. ඒවා තේරුම් ගන්න මෙතන නිර්ගමනය වෙන්න නම් මුලින්ම මෙතනින් ඇතුළට ගිහලා තියෙනවා. හරිද? ඉස්සෙල්ලම වදින තැනින් මේ කුහරය ඇතුළට ගියොත් විතරයි මේ පැත්ත ගැන හිතන්න පුළුවන් ඉන්නේ. ඒකට තේරෙනවා මෙන්න මෙතන දැන් ඔයාලට හොඳට හිතන්න තියෙනවා. මෙතන මේ ආලෝක කිරණය යන්නේ ගහන මාධ්‍යකින් විරල මාධ්‍යයට. ඒතර ගහන මාධ්‍යකින් විරල මාධ්‍යයට ආලෝක කිරණයක් පූර්ණාභ්‍යන්තර පරාවර්තනයක් වෙන්න පුළුවන්. ඒතර මෙයාගේ කෝණය මොකක් වුණත් මේ මෙතන පතන කෝණයේ අගය මේ දෙන්නට දාලා අවදි කෝණයට වඩා වැඩි වෙච්ච ගමන් මෙතන වෙන්නේ පූර්ණාභ්‍යන්තර පරාවර්තනයක්. ඒ කියන්නේ ආලෝක කිරණය ආයි මේ පැත්තට යනවා. ඒ කියන්නේ ඔය කුහර ප්‍රිස්මය ඇතුළට යන්නේවත් නැහැ. ආය නිසා ඔයාලට මේකේ මේ ප්‍රකාශය කියන්නේ හැම තිස්සෙම ප්‍රිස්ම කෝණයේ කුමක් වුවත් පතන ආලෝක කිරණය සෑම විටම ප්‍රතිවිරුද්ධ මොහොතේ නිර්ගමනය ඒක වැරදි. හැම විශ්සම යන්නේ මේ කෝණය වෙනස් වෙද්දි මේක වෙනස් වෙන chance එකක් තියෙනවා. නැත්නම් මෙන්න මේ කියන කෝණය අවදි කෝණයට වඩා වැඩි වෙච්ච ගමන් මෙයා වෙන්නේ පූර්ණාභ්‍යන්තර පරාවර්තනයක් ලක් වෙනවා. නැත්නම් අර මෙතනින් ඇතුළට යන්නෙත් නැහැ. ඒතර මේ පැත්ත ගැන කොහොමත් හිතන දෙයක් නෙවෙයි. හරි. ඒ නිසා මේ ප්‍රකාශය මේකේ වැරදි. අනේ සාමාන්‍ය ගානකෝක වෙනස් වෙන්න පුළුවන්. අතර ප්‍රිස්ම කෝණයත් එක්ක මේකේ එහා පැත්තට යනක තීරණය වෙනවා. හරි. ඊළාට B ප්‍රකාශය මම කිව්වේ සාමාන්‍යයක් කියලා කිව්වේ අර වාතයේ තියෙන වීදුරු වලින් හදපු ප්‍රිස්මයක් නම් මේ දෙන එක අනිත් පැත්ත. හරි. ඊළාට මේකේ දෙවෙනි ප්‍රකාශය B ප්‍රකාශය කියනවා මෙහෙම එකක්. සමපාද කුහර ප්‍රිස්මයක පළමු මුහුණතේ පෘෂ්ඨය ඔස්සේ පතිත වන කිරණයක් වර්තනයෙන් පසු ප්‍රතිවිරුද්ධ මුහුණතේ පෘෂ්ඨය ඔස්සේ නිර්ගමනය වේ. සම්පාද කුහර ප්‍රිස්මයක පළමු මුහුණතේ පෘෂ්ඨය ඔස්සේ පතිත වන කිරණයක් වර්තනයෙන් පසු ප්‍රතිවිරුද්ධ මුහුණතේ පෘෂ්ඨය ඔස්සේ නිර්ගමනය වේ. ඉතින් ඒකත් වැරදි නෙමෙයි. තව හිතන්නකෝ මෙන්න මෙතන මේ පතන කෝණය වැඩි කරගෙන යද්දී පතන කෝණය වැඩි කරගෙන යද්දී උක 90ට එන්න කලින් අනිවාර්යෙන් අර අවදි කෝණය ඉක්මවනවා. හරි. එහෙම ගත්තට පස්සේ වාර තේරෙනවා මේක පෘෂ්ඨයේ මතු පිරෙන එක මේක වැඩි කරන්න බෑ. මේ කිරණේ මේ පෘෂ්ඨය ළඟටම ගන්න බෑ. ඊට කලින් මේ අවදි කෝණයට එළඹිලා මෙයා පූර්ණාභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙනවා. ඒ කියන්නේ වාට මේ මෙන්න මෙයාගේ මේ මුහුණත ඔස්සේ ආලෝක කිරණයක් යවල මේක ඇතුල් පැත්තට හරව ගන්න බෑ. දැන් ගොඩක් වෙලාවට ඔය මුහුණත ඔස්සේ යන කෙනා ඇත්තටම යන්නේ මේක දිගේ යන්නේ. ඔය මුහුණත ඔස්සේ යනවා කියන එකේ හරි අදහස ගණනය කිරීම වලදී අර පොඩ්ඩක් චූටි කෝණයක් ඇතුළට ගන්නවා. ඒ කියන්නේ අර අංශක 90ම නෙවෙයි. පතර කෝණේ 90ම නෙවෙයි නිකන් 89 ගානක් වගේ. නිකන් ආසන්න වශයෙන් අපි 90ට ආසන්න කෙනෙක් විතර ගන්නවා. ඒත් ඇත්තටම චුට්ටක් මෙහාට කරමු තමයි කෙනෙක් ඇතුළට යන්නේ. හැබැයි එහෙම වෙන්නේ එළියේ තියෙන මාධ්‍ය වාත වෙලා මේක විදුරුනොත් විතරයි. පැහැදිලි? මෙතන වෙන අවුල තමයි මෙතන වීදුරු වලින් වාතයට යන්නේ මේම කෝණය වැඩි කරන් යද්දී 90ට එන්න කලින් මෙයා අවදි කෝණයට එළඹෙනවා. ඉතින් අවදි කෝණයට ආපු ගමන් එයා මොකක්ද වෙන්නේ පූර්ණාභ්‍යන්තර පරාවර්තන ලක් වෙනතර පෘෂ්ඨය ඔස්සේ කියලා මේ පැත්තට යන්නේ. හරි. ඒ නිසා මේ විශේෂ ප්‍රිස්මයට අදාළව ඔයාලට මේ B ප්‍රකාශයත් වැරදි. හරි. ඊළාට C1 කුහර ප්‍රිස්මයේ එක්තරා පතන කෝණයක් සඳහා නිර්ගමන කෝණය ශූන්‍ය වේ. හරි. නිර්ගමන කෝණය කියලා කියන්නේ දැන් මෙන්න මෙතෙන්දි දැන් වරුණ කෙනෙක් මේක ඇතුළට යන්න පුළුවන්. මෙතන එන අම්සි කිරණයක් මෙයාගේ ඇතුළට යන්න පුළුවන්. හරි. එතකොට අන්‍යයාගේ මේ
නිර්ගමන කෝණය ශූන්‍ය වෙන්න පුළුවන් කියලා කියන්නේ. ඔය ඒක වෙන්න පුළුවන් නේ. ඒවා හිතන්නකෝ නිර්ගමන කෝණය ශූන්‍යයි කියලා කියන්නේ දැන් නිර්ගමනය වෙන්නේ එහා පැත්ත මුලට. නිර්ගමන කෝණය ශූන්‍ය වෙනවා කියලා කියන්නේ අර දැන් මෙයා ගිහිල්ලා මෙතන වදින කෝණයක් තියෙනවනේ. ඒතර මේක වදින කෝණයෙම මේ පැත්තට යනවා. අපි කියන්නේ මේක හරියටම අංශක 90කින් වදින්නේ. ලම්බක වදින්නේ. එතන මෙතන නිර්ගත කෝණය කියලා කියන්නේ මෙතන ලම්බකයත් එක්ක මේ කිරණය හදන කෝණය ඒක අංශක බිඳුවයි. ඒ කියන්නේ නිර්ගමන කෝණය බිඳුවයි. ඒ කියන්නේ මෙන්න මෙහෙම යන්න ඕන. ඉතින් මෙහෙම යන්න වාට තේරෙනවා දැන් මෙතන ආලෝක කිරණ එන්නේ වීදුරු වලින් වාතයට. ගහන මාධ්‍යක ඉරණ මාධ්‍යයට. ඒ ගහන මාධ්‍යක ඉරණ මාධ්‍යන ආලෝක කිරණ අභිලම්බය ඉවතට හැරෙනවා. ඉතින් අභිලම්බය ඉවතට හැරෙන්න පුළුවන් දැන් මේ වගේ ආපු ආලෝක කිරණයක්. සානේ කුඩා කෝණයක් සහිත ආපු ආලෝක කිරණයක්. මේ පැත්තෙන් අභිලම්බය ඉවතට හැරිලා. ඇල්ල මෙහෙ වදිනවා. ඔය වදන කෝණේ අංශක 90ක් වෙන chance එකක් තියෙනවා. මේක වෙනස් කරලා අපිට මෙතන අංශක 90ක් වෙන හදා ගන්න පුළුවන්. දැන් ඔන්න මෙතන යම්සි කෝණයකින් කුඩා කෝණයකින් වදිද්දි මෙතනින් වර්තනය වෙලා වීදුරු නැත්නම් ඒ කුහරය වාත කුහරය ඇතුළට ගිහිල්ලා අර මෙන්න මෙතන අංශක 90කින් වැදුනොත් මෙයා කිලිම අනිත් පැත්තට යනවා ලම්බකයට. කියන්නේ මෙතන පතන කෝණය ඒ කියන්නේ ලම්බකයත් එක්ක හදන කෝණය බිඳුවයි නිර්ගමන කෝණයක් නැත්නම් මෙතන වර්තන කෝණයක් බිඳුවයි. ඒ කියන්නේ නිර්ගත කෝණය බිඳුවයි. නිසා මෙහෙම තියෙන්න පුළුවන්. ඒ කියන්නේ C ප්‍රකාශයේ හරි. පැහැදිලිනේ? ඒතර කුරණ විස්මයේ එක්තරා පතන කෝණයක් සඳහා නිර්ගමන කෝණය ශූන්‍ය වේ. ඒක හරියි. පරිණාමකයේ 9 වෙනි ප්‍රශ්නේ හරියන්නේ 3 වෙනි ප්‍රකාශය C ප්‍රකාශය කියන්නේ උත්තරේ 3 ඉන්නේ. හරි. මේකේ අවශ්‍ය දේවල් දාගන්න අර මේකේ විශේෂයෙන් තේරුම් ගන්න මේක අර සාමාන්‍ය වාර නිතර හම්බෙන ප්‍රිස්ම ගානක් නෙවෙයි. සාමාන්‍යයෙන් නිතර හම්බෙන තැන් වල තියෙන වාතයේ තියෙන වීදුරු ප්‍රිස්මයක්. මේක වීදුරු මාධ්‍ය තුල තියෙන වාත ප්‍රිස්මයක් වගේ. නැත්නම් වාත කුහරයක් වගේ. ඒ කුහරය අතර තියෙන ප්‍රිස්මයක් විදියට. හරි. වීඩියෝ එක නතර කරලා අවශ්‍ය දේවල් ලියාගන්න ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නෙට යන්න. හරි. ඊළඟට 10 වෙනි එක 10 වෙනි එක විභවමාන සම්බන්ධ ප්‍රශ්නයක්. මේකේ තියෙන්නේ එක් එක් කම්බියේ 1 මීටර බැගින්නෝ කම්බි 4කින් යුත් විභවමානය මගින් කැපිටල් R1 හරහා විභවාන්තරය සන්තුලනය කළ විට සන්තුලන ලක්ෂ්‍ය තුන්වන කම්බියේ හරිමැද පිහිටයි. R1 ධනාත්මක සන්තුලන ලක්ෂ්‍ය දෙවන කම්බියේ හරිමැද පිහිටයි. R1 බෙමාටුව අනතුරු සටහනේ පොඩි R1 නාටු ලකුණු වෙලා නැහැ. ඒක පළවෙනි කෙනා ඊට කිට්ටු ඉන්න කෙනා R1. අනෙක් කෙනා R2. එතන මෙයාගේ මෙන්න මේ තියෙන විභවමාන කෝෂය. එතන මේ තියෙන විභවමාන කම්බිය. එතන මේක අර සික්සැක් ක්‍රමයට හදලා තියෙන මොකද දිග ටිකක් වැඩි කර ගන්න ඕන නිසා එතන මේකේ මේ වගේ ගිහිල්ලා මේ වගේ තියෙන මේක එක කම්බිය මෙයා දෙක මෙයා තුන මෙයා හතර අර ගාන දී විතර මේ හැම කම්බියක්ම මීට එක බැගින් දිගයි ඊට පස්සේ මෙන්න මෙතෙන්ට තව ප්‍රතිරෝධකයක් සෙට් කරලා මේ තරස් කෝෂයක් සෙට් කරලා ඒ කියන්නේ මෙන්න මේ කියන කෝෂය මගේ මේ ප්‍රතිරෝධක හරහා ධාරාවයි යවනවා. ඒ කියන්නේ මේ ප්‍රතිරෝධක කරා දැන් මේ වෙදි විභවාන්තරයක් කියනවා. මේක R1 කියන්නේ මෙයා R2 කියන්නේ මෙයා. එතන මෙයා තමයි මධ්‍ය ශූන්‍ය ගැලනෝමීටරය ත්‍යාගයෙන් තමයි සන්තුලන අවස්ථාව ගන්න. හරි. ඔයාලට පළවෙනි එකේ කියන්නේ මෙහෙමයි. R1 හරහා විභවාන්තරයේ සන්තුලනය කළ විට සන්තුලන ලක්ෂ්‍ය තුන්වන කම්බියේ හරිමැද පිහිටයි. ඉතින් මේ R1 සන්තුලනය කරනවා කියලා කියන්නේ දැන් මෙතන විභවමාන කෝෂයත් විභවමාන පරිපථයත් එක්ක සම්බන්ධ වෙන්නේ මෙන්න මේකේ බාහිර පරිපථය. ඒතරවා R1 නම් සන්තුලනය කරන්න ඕන විභවමාන කම්බියත් එක්ක. ඒතර ඒ ලක්ෂය කොහොමත් මෙයාගේ විභවමානෙ සෙට් කරලා තියෙන්නේ. ඒතර මෙන්න මේ කියන ලක්ෂය කෙලින්ම ඒ කියන්නේ මේ ගැලනෝමීටරය මෙතෙන්ට සෙට් කරලා එයාගේ ස්පර්ශක අතර තරින් තන ගියා නම් හරි. දැන් අතර තේරෙනවා මේ මෙන්න මේ අග්‍රතර විභවාන්තරය තමයි මෙතන සන්තුලනය වෙන්නේ. මම මේකට උනා සංකේතයක් දාගන්නම් මෙතන D වගේ සංකේතයක්. A සහ D අතර A සහ D අතර විභවාන්තරය නැත්නම් R1 හරහා තියෙන විභවාන්තරය තමයි මේවා සන්තුලනය වෙන්නේ. හරි එහෙම ආපු සන්තුලන දිග තුන්වන කම්බියේ හරිමැද පිහිටයි. තුන්වන කම්බිය කියන්නේ මෙයා. මෙයාගේ හරිමැද කියලා කියන්නේ දැන් ඕනම කම්බියක් මීටර 1යිනේ. ඒතර මෙයා මීටර 1යි. දැන් හොඳට තේරුම් ගන්න මෙයාගේ මේ කෝෂයේ ධනාංකයේ සෙට් වෙන්නේ මෙයාට. මේක නිකන් මේ වගේ ඔකට මේක නිකන් නුහුරුයි නම් මේ පරිපථය. මෙන්න මේක ටිකක් හරවලා අඳින්න මේ වගේ. මෙන්න මේ වගේ තියෙන. මේ වගේ තියෙන. හරි මේක අර සික්සැක් ක්‍රමයට හදලා තියෙන. ඒක තනි කෙනෙක් විතරට හිතන්න අපලා ලේසියි. මේක යටින් තමයි මෙන්න මේ විදිහට ඔය ප්‍රතිරෝධක දෙක සෙට් කරලා තියෙන්නේ. මේ වගේ. මේ තියෙන යාට ධාරාව සපයන කෝෂය. මුලින්ම දාලා තියෙන්නේ මෙන්න මෙතෙන්ට ගැලනෝමීටරේ සෙට් කරලා මෙයාගේ ස්පර්ශය අතර මේ වගේ තියෙනවා. මෙහෙම තමයි තියෙන්නේ. හරිනේ. ඒතර ස්පර්ශකය අතර
තියලා තියෙන්නේ තුන්වෙනි කම්බිය හරි මැද. ඒ කියන්නේ මේ කම්බිය දිග සම්පූර්ණයෙන්ම අදාළ වෙනවා සන්තුලන දිග විදියට. මෙයාගෙන් භාගයක් වෙනවා. ඒ කියන්නේ සෙරම 150යි. සෙන්ටිමීටර් වලින් ගත්තොත් ඒකැෂම 5යි. එයා ඔන්න මෙයාගේ විභවමාන්‍යතය K නම් R1 හරහා තියෙන විභවාන්තරය R1 හරහා තියෙන විභවාන්තරය සමාන වෙන්නේ අර සෙන්ටිමීටර් 150ක දිගක තියෙන විභවාන්තරයට. එහෙනම් R1 හරහා විභවාන්තරය ගන්න පුළුවන් I වතාවක් R1. මේක I කියලා ගත්තම මේ පරිපථය යන ධාරාව. මම ඒක උනස්පල් I වලින් ගන්නවා. මේක සිම්පල් I වලින් ගත්තොත් මෙන්න මේ කියන පරිපථයේ ගන්න ධාරාව තමයි මේ සිම්පල් I කියලා ගත්තේ. ඒතකොට තේරෙනවා මේ සන්තුලන අවස්ථාවේදී මේ පරිපථය සහ මේ පරිපථය අතර කිසිම ධාරා කුමාරුවක් එන්නේ නැහැ. අපි මෙයාට කියන්නේ විවර්මාන පරිපථය. මෙයාට කියන්නේ බාහිර පරිපථය. සන්තුලන අවස්ථාවේදී විවර්මාන පරිපථය සහ බාහිර පරිපථය අතර කිසිම ධාරා කුමාරුවක් එන්නේ නැහැ. මත ගැලනෝමීටර් පාඨාංකයේ බිඳුවයි. කියන්නේ මෙතන කිසිම ධාරාවක් ගිහිල්ලා නැහැ. ඉතින් මෙතන කිසිම ධාරාවක් යන්නේ නැත්නම් මෙතන යන්නත් බෑ. ඒතකොට මේ දෙන්න අතර ධාරාව හුමාරු වෙන්නේ යන ධාරාවට එන්න පාරක් තිබ්බොත් විතරයි. එහෙනම් මේ පාරේ ධාරාවක් යන්නේ නැත්නම් සන්තුලන අවස්ථාවේදී මේක යන්නේත් නැහැ. එහෙනම් සන්තුලන අවස්ථාවේදී මෙයා වෙනම තියෙන්නේ මෙයා වෙනම තියෙන්නේ මේ දෙන්න අතර කිසිම ධාරා හුමාරුවක් වෙන්නේ නැහැ. හරි. එතකොට මෙතන මම මෙයා ගැන ධාරා තමයි සිම්පල් I කියලා ගත්තේ. ඒක සිම්පල් I වතාවක් R1 කියන කෙනා සමානයි. K වතාවක් දිග වට උනම් මීටර්ස් වලින් දාන්න පුළුවන් සෙන්ටිමීටර්ස් වලින් දාන්න පුළුවන්. 1.5 සෙන්ටිමීටර්ස් වලින් ගත්තොත්. මේක එක සමීකරණයක්. හරි ඊට පස්සේ වල දත්තයක් කියනවා මේ R1 ධන R2 සඳහා සන්තුලන ලක්ෂයේ දෙවන කම්බියේ හරි මැද. අය නම් උන්න R1 සහ R2 ගේ දෙන්නගේ එකතුව සන්තුලනය කරන්න අනිවාර්යෙන් මෙහා සෙට් කරන්න ඕන මෙතෙන්ට. දැන් මේ A සහ C අතර විභාන්තරය තමයි සන්තුලනය වෙන්නේ. ඒතකොට එනවා අර කලින් මෙන්න මේ කියන පරිපථයේ ධාරාවක් ගියානේ ගැලනෝමීටර් මෙතෙන් සෙට් කරලා තියෙන්නේ. ඒතර මෙහා මෙතෙන්ට සෙට් කරා කියලා ධාරාවට කිසි වෙනසක් වෙන්නේ නැහැ. මොකද සන්තුලන අවස්ථාවේදී මම කියන සන්තුලන අවස්ථාවේදී අනිත් අවස්ථාවල නෙවෙයි. අනිත් අවස්ථාවල වෙනස් වෙනවා. සන්තුලන අවස්ථාවේදී මේ පරිපථයත් අතර ධාරා කුමාරුවක් නැහැ. නම් කලින් කියපු ධාරාව තමයි යන්නේ. ඒතර මෙන්න මේකෙන් මේකට ධාරාව ගියොත් තමයි මේව වෙනස් වෙන්නේ. ඇයි මෙතන ධාරාවෙන් ගුරුසම් මේ පැත්තට යනවනේ. දැන් එහෙම යන්නේ නැහැ සන්තුලන අවස්ථාව. ඒ කියන්නේ මෙන්න මෙහා හරහා එන ධාරාව සම්පූර්ණයෙන් මෙහා හරහා විතරයි යන්නේ. දැන් මෙතන යන ධාරාව තියෙන්නේ කරන්නේ මේ දෙන්නගේ එකතුව. ඉතින් මෙයා මෙතන තිබ්බත් මෙයා මෙතන තිබ්බත් මේ දෙන්න අතර ධාරා කුමාරුවක් නැත්තම් මෙයාගේ බලපෑමක් නැහැ මේ පරිපථයේ ධාරාවට. ඊළඟට බාහිර පරිපථයේ යන ධාරාව දැනුත් සිම්පල් Iම තමයි. හැබැයි දැන් ගැලනෝමීටරේ මෙතෙන්ට තියලා R1 ගේ R2 ගේ එකතුව තමයි සන්තුලනය කරන්නේ. එතකොට දැන් එතන විභවාන්තරය වෙන්නේ සන්තුලනය කරන විභවාන්තරය වෙන්නේ කලින් ධාරාව වතාවක්. දැන් R1 ධන R2 ගේ එකතුව. ඒක වතාවක් K වතාවක්. ඒ වෙලාවේ දෙවෙනි කම්බියේ හරි මැදලු. එතකොට මේකේ කම්බි දෙකක් ඇවිල්ලා 1යි 2යි. يعني මීටර්ස් 2යි. මෙයාගේ මැද කියන්නේ 2.5යි. හරි. දැන් ඉන්නේ 2.5ක් සන්තුලන දෙක මීටර්ස් වලින්. හරි. දැන් ඒකට මේ දෙන බෙදුවා නම් හරි. මේ දෙන බෙදද්දී R1 බෙදීම R2 අහන්න නිසා මේ දෙන බෙදද්දීවා බෙදන්න දෙක එකෙන් බෙදන්න. දෙක සමීකරණ එකෙන් බෙදුවොත් දෙක සමීකරණ එකෙන් බෙදුවොත් එනේ I කියන කෙනා කැපිලා යනවා. මොකද අවස්ථා දෙකේදීම එකම ධාරාව තියෙනවා. හරිනේ. I කියන කෙනා කැපිලා යනවා. ඒතර මේ පැත්තේ ඉන්නේ R1 ධන R2 බෙදන්න R1 වලින්. ඒක සමානයි. මේ පැත්තේ K කැපිලා යනවා. 2.5 බෙදීම 1.5 ඒ කියන්නේ 25 බෙදීම 15ක්. හරි මේක සුළු කරොත් මෙහා වෙන මේකෙන් බෙදන්න පුළුවන් 1යි. ඊට මෙතන එනවා R2 බෙදීම R1 ඒක සමානයි 25 බෙදීම 15 කියන්නේ 5යි 5යි 3යි. 5 බෙදීම 3ක්. හරි. ඔයගේ අහන්නේ R1 බෙදීම R2. දැන් මේක මෙහෙම තියාගමු. ඒතර R2 බෙදීම R1 සමානයි. මෙයා මේ පැත්තට යන්න. 5 බෙදීම 3 එකක් අඩු කරත් වෙන්නේ 2 බෙදීම 3යි. ඒ කියන්නේ R1 බෙදීම R2 කියන කෙනා සමානයි 3 බෙදීම 2ක්. 3 බෙදීම 2යි. ඒ කියන්නේ උත්තරේ 2 ඉන්නේ. පැහැදිලිනේ? දැන් ඔක සාමාන්‍ය විභවමාන සම්බන්ධ ප්‍රශ්නයක්. ඒතර තේරුම් ගන්න තියෙන්නේ සන්තුලන අවස්ථාවේදී මේ පරිපථයත් ඒ කියන්නේ විභවමාන පරිපථයත් බාහිර පරිපථයත් අතර කිසිම ධාරා කුමාරුවක් නැහැ. හරි. අවශ්‍ය දේවල් දාගන්න මේ වීඩියෝ එක දැන්ට නතර කරගන්න. හරි. ඊළඟ 11 වෙනි ප්‍රශ්නය ඒක පැහැදිලි කරන්න දෙයක්වත් නැහැ මේකේ මේ මම නිකන් සටහන අඳින්න දෙයක් නැහැ මම මේකෙන් පැහැදිලි කරන්නම්. මේකේ දෛශික ගත්තට පස්සේ ඔය ED සහ DC කියලා දෛශික දෙකක් තියෙනවා. ඒතර ED සහ DC දෛශික දෙකේ සංප්‍රයුක්ත වෙන්නේ ED සහ DC දෛශික දෙකේ සංප්‍රයුක්ත වෙන්නේ EC කියන කෙනා.
ඒතර කොහොමත් EC කෙනෙක් ඉන්නවා. ඒතර එතන මුළු සම්ප්‍රයුක්තය නේ. ඒ කියන්නේ ED ගේ DC ගේ සම්ප්‍රයුක්තයත් EC කොහොමත් තියෙන ECත් එක්ක එකතු වෙලා 2යි EC එන්නේ. අතර එතන EC පාදේ දැන් 2යි EC එකක් ඉන්නවා. ඒතර 2යි EC ඊට පස්සේ අනිත් පැත්තේ එනවා 2යි CB 2යි BA 2යි AF 2යි FV. ඔය සෙට් එකම අර පටන් ගන්න තැනටමයි ඇවිල්ලා. හරිනේ. ඒ කියන්නේ මේ සෙට් එකේ සම්ප්‍රයුක්තය බිඳුවක් එන්නේ. හරිනේ. නාය කියන්නා ED සහ DC ගේ සම්ප්‍රයුක්තය EC තියෙන ECත් එක්ක එකතු වෙලා 2යි EC හැදෙනවා. ඒතර 2යි EC 2යි CB 2යි BA 2යි AF සහ 2යි FV. ඔය සේරම අර එකක් යන දිශාවට අනික් කෙනා යනවා සහ සංගුණක සමානයි. ඒතර මේ සේරගේම සම්ප්‍රයුක්තයේ බිඳුවයි. මොකද දාශික පටන් ගත්තේ EC වලින් ආය අනිත් පැත්තේ FV වලටම ආවා. E වලටම ආවා. නෑ ඒ දාශික 1 2 3 4 5 5 සම්ප්‍රයුක්තයේ බිඳුවයි. අවසාන ඉතිරි වෙන්නේ AE සහ EB විතරයි. ඒ කියන්නේ AE දන EB කියන්නේ AB. නා අවසාන උත්තරේ එනවනේ AB කියන කෙනා. හරිනේ. ඒක සම්ප්‍රයුක්ත වෙන්නේ AB කියන දාශිකය. හරි. ඒක අවුලක් නෑ. ඊළඟ 12 වෙනි එකත් ලේසි එකක්. 12 වෙනි එක කියන්නේ පහත් දැක්කෙන ස්ථිති විද්‍යුත් බල රේඛා සටහන් වලින් කුමක් නිවැරදිද? හරි එක අහන්නේ. හරි. ඔයාලට තේරෙනවා පළවෙනි එක අපි එකිනෙක බලයියම් පළවෙනි එකේ වැරද්දක් තියෙනවා. මොකද ධනාරෝපණය ඉවතට ගිහිල්ලා පළවෙනි කෙනාගෙන් දෙවෙනි එකේ ධනාරෝපණය වෙතට ගිහිල්ලා. ඒක වැරදි. හැමතිස්සෙම විද්‍යුත් ශ්‍රේෂ්ඨ රේඛා යන්නේ ධනාරෝපණ වලින් ඉවතට ඍණාරෝපණ වෙතට. ආයෙම ගත්ත පස්සේ පළවෙනි සටහන වැරදි. දෙවෙනිට තියෙන ධනාරෝපණයේ දෙසට ඊතල ටිකක් දාලා මැද හරිය. සාය ප්‍රකාශය කියන්නේ ඒ උත්තරේ වැරදි. හරි ඊළඟට අපි තුන්වෙනි එක ගත්තට පස්සේ මේ තුන්වෙනි එක ගත්තට පස්සේ අවුල තියෙන්නේ ඔය අර නිකාවට තේරෙනවා අර නිකන් මැදින් විද්‍යුත් ශ්‍රේෂ්ඨ රේඛාවක් ඇඳලා නැහැ මෙන්න මේ දෙනගේ හරි මැද හරහා. හරි මැද හරහා මෙන්න මේ වගේ. හරි මැද හරහා යන කෙනා මෙන්න මේ වගේ. මෙතන යන කෙනා මෙහෙන් යවලා මෙතන යන කෙනා හරි මැදින් මේ පැත්තට යවලා. ඒකේ අදහස වාට තේරෙනවා මේ ආරෝපණ දෙක සරව සම දෙන්නේ. ඒතර උදාසීන ලක්ෂ්‍ය තියෙනවා හරි මැද. උදාසීන ලක්ෂ්‍ය හරි මැද තියෙනවා නම් ඔය උදාසීන ලක්ෂ්‍ය හරහා කිසිම විද්‍යුත් ශ්‍රේෂ්ඨ රේඛාවක් යන්නේ නැහැ. අයිනම් ඔතන වැරද්දක් තියෙනවා. මෙන්න මේකේ විද්‍යුත් ශ්‍රේෂ්ඨ රේඛාවක් මෙතෙන්ට ඇදලා. මේක වැරදියි. හරිනේ. සාමාන්‍ය මේක මෙන්න මෙහෙම වගේ නවත්තලා තිබ්බ නවුලක් නැහැ. මේ උදාසීන ලක්ෂ්‍ය මේක මෙතනින් නවත්තලා. ඒකෙත් ඇත්තට වැරද්දක් නැහැ. හේතුව උදාසීන ලක්ෂයක් කියන්නේ මෙතන විතරයි. මේවා උදාසීන ලක්ෂ නෙවෙයි. කියන්නේ මේ ලක්ෂනේ මේ පැත්තේ කිසිම තැනක් උදාසීන ලක්ෂ නෙවෙයි. කියන්නේ මේ තැන් වල ආරෝපණ දිව්වොත් එයාලා ගමන් කරනවා. ඉතින් අපි විද්‍යුත් ශ්‍රේෂ්ඨ රේඛාව සරල අදහස අර අපි සලකන ධනාරෝපණය ගමන් කරන මාර්ගයෙන් ඉතින් මේ ටිකේ ධනාරෝපණ දිව්වොත් ගමන් කරනවා. මෙතන දිව්වොත් විතරයි ගමන් කරන්නේ නැත්තේ. ඒ නිසා මේ මෙතෙන්ට එන්නේ නැතුව මෙයාට කලින් නැතුව ඇත්තට ඒක වැරද්දක් කියන්න බෑ. හැබැයි සාමාන්‍යයෙන් ගොඩක් තැන්වලදී අපි අඳිද්දි මේ රේඛාව අඳින්නෙම නැහැ. හැබැයි ඇඳට මෙතනින් නවත්තලා තිබුණොත් ඒත් වැරද්දක් නැහැ. ඒකත් පොඩ්ඩක් තේරුම් ගන්න. එතන තුන්වෙනි එක වැරදි මොකද ඒක සම්පූර්ණ මේක දෙකට යා කළා. ඉතින් හතරවෙනි එක වැරදි මොකද දෙවෙනි කෙනා ඍණ කෙනෙක්. ඍණ කෙනාගෙන් ආරෝපණ ගත්තට පස්සේ යාගෙන් ඉවතට යන්නේ සෝරි එයා වෙතට එන්නේ හැබැයි ඒක ඉවත නැදලා තියෙනවා. නිසා හතර වැරදි. පස්වෙනි එකේ වැරද්ද ඒකෙත් අර මැද ධනාරෝපණයේ වෙතට ඇඳලා. නෑ උත්තරේ ඉන්නේ තුන සෝරි දෙවෙනි එක. දෙවෙනි එකේ තමයි අර මැදින් නවත්තන. අර මං කිව්ව කතාව දෙවෙනි එකේ තියෙනවා. මෙතෙන් දෙනකන් ඇඳලා නවත්තලා. ඒ නිසා අවුලක් නෑ. හරි. දැන් උත්තරේ ඉන්නේ ඒකේ 2. 12 වෙනි එකට 2. හරි. ඊළඟට මේ 13 වෙනි ප්‍රශ්නය. 13 වෙනිත් ප්‍රකාශ ප්‍රශ්නයක් හරි වැරදි තෝරන්න තියෙන්නේ. ඒකත් බලමුකෝ. අන්වයම තරංග පිළිබඳව පහත සඳහන් කරුණු සලකා බලන්න. ඒතර අපි කලින් කතා කරා අන්වයම තරංගයක් එක්ක ධනි තරංගයක් ගැන. ඒතර මෙතනත් ඒ වගේ එකක්. ඒතර බලමු මේකේ දින ප්‍රකාශය මොකක්ද කියලා. ඒ ප්‍රකාශ කියන්නේ මාධ්‍යයක් තුළින් ප්‍රචාරණය වන විට මාධ්‍ය අංශු චලනය වන්නේ තරංගයේ ප්‍රචාරණ දිශාව වන දිශාව ඔස්සේ පමණි. මේක වැරදි. ඔතන අර දැන් තරංගයේ ප්‍රචාරණ දිශාව මේකද? ඒතර මාධ්‍ය අංශු කම්පණය වෙන්නේ මේ දිශාව ඔස්සේ කියලා කියන්නේ මේ පැත්තට විතරයි. මෙහෙට විතරයි කම්පණය නෑ. එහෙට නෙවෙයි. අර තරංගයේ ප්‍රචාරණ දිශාවට සමාන්තරව දෙපැත්තටම යනවා. හරිනේ. ඒතර මෙතන විශේෂයෙන් කියලා මාධ්‍යයක් තුළින් ප්‍රචාරණය වන විට මාධ්‍ය අංශු චලනය වන්නේ තරංගයේ ප්‍රචාරණ වන දිශාව ඔස්සේ පමණි. තරංගයේ ප්‍රචාරණ දිශාව ඔස්සේ නෙවෙයි තරංගයේ ප්‍රචාරණ දිශාවට සමාන්තර දිශාව. ඒ කියන්නේ දෙපැත්තටම. මෙහෙට යන්නත් පුළුවන් මෙහෙටත් යන්න පුළුවන්. මේ දෙපැත්තටම යනවා. ඒත් එක පැත්තට යනව නෙවෙයි. මේ දිශාවට විතරක් නෙවෙයි. ඒ නිසා මේ ඒ ප්‍රකාශයේ වැරදි. B ප්‍රකාශය මාධ්‍යයක් ඔස්සේ ප්‍රචාරණය වන විට මාධ්‍යයේ ඇතිවන අනුයාත සම්පීඩන දෙකක් අතර දුර තරංගයේ ආයාමයට සමාන වේ. ඒක හරි. අනුයාත සම්පීඩන දෙකක් අතර නැත්නම් අනුයාත විරලන දෙකක් අතර දුර තමයි තරංග ආයාමය කියලා කියන්නේ. ඒක වැරද්දක් නෙවෙයි. හරි. ඊළඟට C ප්‍රකාශය වාතය තුලින් ප්‍රචාරණය වීමේදී සම්පීඩනයක් ඇතිවන ස්ථානයක පීඩනය විරලනයක් ඇතිවන ස්ථානයක පීඩනයට සාපේක්ෂව අඩු වේ. වාතය තුල යද්දී මෙහා සම්පීඩන සහ විරලන ඇති කරනවා. සම්පීඩනයක් කියලා කියන අංශු එක ගොඩේ ගොඩ ගැහිලා. ඒ අංශු එක ගොඩේ ගොඩ ගැහුණාට පස්සේ වාට තියෙන එතන පීඩනය වැඩි. මොකද අංශු එක ගොඩේ ගොඩක් ඉන්නවා. ඒතර
සම්පීඩනයක් ඇති තැනක පීඩනය විරලනයක් ඇති නිසා පීඩනයට සාපේක්ෂව අඩු වෙන එක වැඩි. විරලණයක වෙන්නේ අංශුවත්තර පරතරය වැඩි. ඒකත් එක්ක අර අංශුවත්තර පරතරය වැඩි වෙච්ච ගමන් එතන පීඩනය අඩු වෙනවා. ඒතර සාමාන්‍යයෙන් සම්පීඩන සහ විරලණ චෙක් කරොත් පීඩනය වැඩි වෙන්නේ සම්පීඩනවල, පීඩන අඩු වෙන්නේ විරලණවල. සහ සී ප්‍රකාශයත් වැරදි. උත්තරේ ඉන්නේ B. ඒ කියන්නේ B විතරයි හරි. උත්තරේ දෙකේ ඉන්නේ. හරි. 13 උත්තරේ දෙකේ ඉන්නේ. ඒ පොඩි දැන් හරි. ඊළඟට අපි මේකේ බලමු 14 වෙනි ප්‍රශ්නය. 14. මේ කියන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරකමකදී කම්බි පුඩුවක් ආකාරයෙන් අරයන් පිළිවෙලින් මිලිමීටර්ස් 50 සහ 80ක් වන සබන් බෝල දෙකක් සාදා ඒවා එකිනෙක පොදු අතුරු මුහුණතක් සහිතව සම්බන්ධ වී පවතින පරිදි සකසා ඇත. අතුරු මුහුණතේ වක්‍රතාරය වන්නේ. හරි. උෂ්ණත්වයේ නියතව පවතින බව සලකන ඔය උෂ්ණත්වයේ නියතයි කියන එක අදහසම අර පෘෂ්ඨඝාතී සංගුණකය T වෙනස් වෙන්නේ නැහැ කියලා තමයි සලකන්න තියෙන්නේ. හරි. දැන් ඔයා හිතන්න මේ තියෙන්නේ මොකක් හරි අරය සිම්පල් R වෙච්ච සබන් බුබුලක් කියලා හිතන්න. ඔයා දන්නවා දැන් මෙයා මේ විදිහට ඇදලා තියෙද්දි අනිවාර්යෙන් මෙයාගේ මේ එළිය ඇතුලේ පීඩනය වැඩි එළියේ වායුගෝලීය පීඩනයට වඩා. ඔයා හිතන්න මෙයාගේ අරය සිම්පල් R වෙච්ච කෙනෙක් කියලා. ඔයා දන්නවා මේ පීඩන අන්තයක සමීකරණයක් P1 ඍණ P0 කියන කෙනා සමානයි. අර සබන් බුබුලන් නිසා අර පෘෂ්ඨික ආතති බල ඇති වෙන පෘෂ්ඨ දෙකක් තියෙනවා. මේ පැත්තේ තියෙනවා මේ පැත්තේ තියෙනවා. මොකද මේ ටිකේ වාතය අයි සබන් ද්‍රාවණය අයි වාතය. දෙපැත්තෙම පෘෂ්ඨ දෙකක් තියෙන නිසා 4 ඇටි බෙදීම සිම්පල් R එන්නේ. මෙතන R කියලා කියන්නේ මෙයාගේ අරය. ඊට පස්සේ ඔයා හිතන්න මේකේ මේ මීට වඩා ටිකක් විශාල කෙනෙක් ඉන්නවා. මීට වඩා අරය වෙනස් කෙනෙක්. සංකේත වලින් ගත්තොත් මෙයාගේ අරය කැපිටල් R කියලා හිතන්නකෝ. මෙයාත් ඉන්නේ මේ වායුගෝලයේම තමයි. දැන් එළියේ පීඩනය P0ම තමයි. හැබැයි මෙයාගේ ඇතුළේ පීඩනය මීට වඩා වෙනස් හේතුව මෙයාගේ අරය වෙනස් නිසා. හරිද? ඒතර මෙයාගේ පීඩන වෙනසට සමීකරණ ලියුවොත් එන්නේ P2 ඍණ P0 කියන කෙනා සමානයි 4 T බෙදීම කැපිටල් R. දැන් ඔයාලට මේ දෙනගෙන් කාගේ ඇතුළේද පීඩනය වැඩි? ඒක චෙක් කරගන්න පුළුවන්. තව බලන්න මෙතන 4 T දෙන්නට පොදුයි. මේ සිම්පල් R ට වඩා කැපිටල් R වැඩි නම් සිම්පල් R ට වඩා කැපිටල් R වැඩි නම් මේ මෙතන වෙලා තියෙන මේ 4 T කියන කෙනා බෙදලා තියෙන කුඩා කෙනෙක්ද? ඇයි? මෙයානේ කුඩා කෙනා. මෙතන 4 T බෙදලා ඊට වඩා විශාල කෙනෙක්ද? ඊට එනවා මේ 4 T බෙදීම සිම්පල් R ට වඩා 4 T බෙදීම කැපිටල් R කියන කෙනා කුඩායි. හරිද? මොකද සිම්පල් R කියන්නේ කුඩා කෙනෙක්. ඒතර මෙයා ඊට වඩා විශාලයි. ඒතර එකම අගය සෑහෙන විශාල අගයකින් බෙදිලා මෙයා කුඩායි. දැන් 4 T බෙදීම සිම්පල් R ට වඩා 4 T බෙදීම කැපිටල් R කියන කෙනා කුඩා කෙනෙක්. හරිද? දැන් මේකට ආදේශ කරමු මෙතන. ඒතර P1 ඍණ P0 කියන කෙනාට වඩා P2 ඍණ P0 කියන කෙනා කුඩායි. ඒ කියන්නේ P0 ට P0 කැපෙනවා. මෙතනින් එනවා P1 කියන කෙනා විශාලයි. P1 කියන කෙනා විශාලයි P2 ට වඩා. ඒ අදහස අර අරය කුඩා කෙනාගේ අභ්‍යන්තරයේ පීඩනය වැඩි. මෙයාට වඩා. ඒතර මේ දෙන්න ගත්තට පස්සේ වැඩි පීඩනයක් තියෙන්නේ අභ්‍යන්තරයේ වැඩි පීඩනයක් තියෙන්නේ අරය අඩු කෙනාගේ. අරය වැඩි කෙනාගේ අභ්‍යන්තරයේ පීඩනය සාපේක්ෂව අඩුයි. හරි. ඔන්නෝක අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න MCQ ප්‍රශ්න කරද්දී. එකම උෂ්ණත්වයේ තියෙන එකම සබන් ද්‍රාවණයෙන් හදු ඒ කියන්නේ මේ T එකම වෙන්න ඕන. උෂ්ණත්වයත් එකම තිබ්බොත් T එකම වෙන්නේ. ඒ වගේ සබන් බුබුලු දෙකක් ගත්තට පස්සේ අර අරය අඩු කෙනාගේ අභ්‍යන්තරයේ තියෙන පීඩනය වැඩි අරය වැඩි කෙනාගේ අභ්‍යන්තරයේ තියෙන පීඩනයට වඩා. හරි. දැන් ඔය දෙන්න එකට එකතු වෙලා නිකන් තනි බුබුලක් වගේ හැදෙන දැන් දෙකට අර එකට සම්බන්ධ වෙලා. හරි. එහෙම ගත්තට පස්සේ ඔයා හිතන්න මේ තියෙන්නේ අරය කුඩා කෙනා මේ තියෙන අරේ විශාල කෙනා. මේ වගේ හිතන්න. දැන් ඔය දෙන එකට සම්බන්ධ වෙද්දී මෙතන පොදු පෘෂ්ඨයක් හැදෙන්න ඕන. හරිද? පොදු පෘෂ්ඨයක් හැදෙන්න නම් මේ විදිහට තියෙන්නත් බෑ. මේ විදිහට තියෙන්නත් බෑ. දැන් මේ දෙන්න පෘෂ්ඨයේ මොන පැත්තද වක්‍ර වෙන්නේ? මේ පැත්තේ පීඩනයේ P1, මේ පැත්තේ පීඩනයේ P2. මොකද මේ කුඩා ගෝලයේ ඇතුලේ පීඩනයේ තිබි P1 මේකේ P2 තියෙන්නේ. කොහොමද ඔයා දන්නවා මෙතන අර වක්‍රතාවයේ හැදෙන්නේ පීඩනයේ වැඩි පැත්තේ ඉඳන් පීඩනයේ අඩු පැත්තට. ඉතින් මෙතන පීඩනයේ වැඩි කෙනා කියන්නේ P1 ට වඩා P2 කුඩායි. අනිවාර්යයෙන් මෙතන පොදු පෘෂ්ඨයේ වක්‍ර වෙන්න ඕන P1 ගේ පැත්තෙන් එළියට.
P1 ගේ පැත්තෙන් එන්නේ මේ පැත්තට තමයි වක්‍ර වෙන්න ඕන පොදු දෘෂ්ටිය. හැබැයි ඒක මේ තරම් වෙන්න බෑ. මොකද මේ කියන වක්‍රතාවයේ කලින් වක්‍රතාවයේ එන්න නම් මෙයාගේ එළියේ තියෙන පීඩනය P0 වෙන්න ඕන. හැබැයි එළියේ තියෙන පීඩනය P0 ට වඩා වැඩි පීඩනයක් තියෙනවා. මොකද P2 කියන කෙනා P0 ට වඩා වැඩි. එහෙනම් මෙන්න මෙයාගේ දෙපැත්තේ පීඩනය P1 සහ P0 උනොත් තමයි මේ අරේ හැදෙන්නේ. හැබැයි එළියේ තියෙන පීඩනය ටිකක් වැඩි නම් මීට වඩා වක්‍රතාවය අඩු වෙනවා. මොකද මෙතන මෙයාගේ එළියේ තියෙන පීඩනය කියන්නේ P2 කියන පීඩනය. එහෙනම් අර මේ තරම් වක්‍ර වෙන්න බෑ ටිකක් මේ පැත්තට නැඹුරු වෙලා. ඒවා මෙයාගේ වක්‍රතාවයට මොකක් හරි සංකේතයක් ගන්න. R0 කියලා හිතන්නකෝ. R0 කියලා හිතන්න. හරි. දැන් මේකට ආදේශ කරා නම් හරිනේ. මේ කලින් අත් සමීකරණ දෙක හේමම තියෙනවා වෙනෙන්නම. මෙයා වෙනම මෙයා වෙනම. දැන් මෙතන පොදු පෘෂ්ඨය අරය වයිතන R0 කියලා. දැන් පොදු පෘෂ්ඨයේ දෙපැත්තේ පීඩන වෙනස ලියන්න. P1 ඍණ P2 කියන කෙනා සමානයි 4t බෙදීම R0. හරිනේ. දැන් මේ සමීකරණ දෙකවා කලින් ලියලා තිබ්බේ වෙනෙන්නම හිතලා. මේ දෙන්න. ඊපස්සේ මෙයා අලුතෙන් ලියුවා. වන්න R0 කියන කෙනා පොඩි දෙයක් කරන් තියෙන්නේ. මෙතන P1 ට P2 ඉන්නවා. ඔයාලට මේ දෙන සුළු කළ එක හදා ගන්න පුළුවන්. මේ දෙන අඩු කරා නම් හරි. මේ සමීකරණය මේක එක සමීකරණය කියලා ගන්න. මෙයා දෙක කියලා ගන්න. හරිනේ මම මෙයා තුන කියලා ගන්න එක සැරේ සුළු කරමු. ඒතර බලන්න මේ එකෙන් දෙක අඩු කරාට පස්සේ එන කෙනා තමයි තුනේ තියෙන්නේ. ආ නිසා එකෙන් දෙක අඩු කරලා එන ප්‍රකාශනයේ තුන්වෙනි සමීකරණ ආදේශ සමාන කරනවා. ඒතර එක සමීකරණයේ ඍණ දෙක සමීකරණයේ සමානයි තුනට. ඒතර මේ වම් පැති සමානයි දකුණු පැති සමානයි වට උත්තරයට යන්න පුළුවන්. ඒතර 4t බෙදීම සිම්පල් r ඍණ 4t බෙදීම කැපිටල් R සමානයි 4t බෙදීම R0 කියන කෙනා. 4t කැපෙනවා. එකයට සිම්පල් R ඍණ එකයට කැපිටල් R සමානයි එකයට R0. මෙයා තමයි හොයන්න තියෙන්නේ. මේ සිම්පල් R සහ කැපිටල් R දන්නවා. එකිනෙකගේ අරගෙන මිලිමීටර්ස් 50 යනක 80යි. අයනම් ආදේශ කරොත් එන්නේ එකයට R0 කියන කෙනා සමානයි එකයට R කියන්නේ කුඩා කෙනානේ 50 ඍණ එකයට 80. හරි මෙතන සුළු කරත් වෙන පොදු හරේ ඉන්නේ මේ දෙනගේ ගුණිතය 50 වතාවක් 80. ඊපස්සේ මෙයා 80ක් වෙනවා මෙයා මෙතෙන්ට යනවා 30ක් වෙනවා. මෙයාට මෙයා කැපෙන යනවා. ඒතර එන්නේ R0 සමානයි පරස්පරය ගත්තොත් 400 බෙදීම 3ක් වෙනවා. 400 බෙදීම 3ක් වෙන්නේ. කියන්නේ 0.1යි 3යි 3ක් වෙන්නේ. හරි. හරි. එහෙනම් ඔන්න ඒක තමයි ගණනය කිරීම. මේක ටිකක් ගණනය කිරීමක් තියෙන එකක්. පීඩන වෙනසට දාලා සමීකරණ ලියන්න තියෙනවා. සමීකරණ අනිවාර්යයෙන් තේරුම් ගන්න මේ දෙන්නේ ගත්තට පස්සේ මේ අරය කුඩා කෙනාගේ අභ්‍යන්තරයේ තියෙන පීඩනය වැඩි යගයක් තියෙනවා. හරි. ඒතර ආ වීඩියෝ එක නතර කරලා අවශ්‍ය දේවල් ටික දාගන්න. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය යන්න. හරි. ඊළඟට 15 වෙනි ප්‍රශ්නය. ඒකත් ප්‍රකාශ ප්‍රශ්නයක් තියෙන්නේ ගණනය කිරීම නැහැ. ඔය ගවුස් ප්‍රමේය සම්බන්ධව තියෙන සාමාන්‍ය නිතරම ප්‍රශ්නයක්. හරි. මේ කියනවා කැපිටල් Q යනු අවකාශයේ පවතින නිදහස් ආරෝපණයකි. කැපිටල් S යනු ඒ වටා පිහිටි සංකෘත පෘෂ්ඨය කියන්නේ ගවුසියන් පෘෂ්ඨයක්. Q dash යනු S වලට පිටතින් වූ ආරෝපණයක. ඒතර Q කියන කෙනා එළියේ ඉන්නේ. Q dash කියන කෙනා. ආරෝපණයකී පහත ප්‍රකාශ සලකා බලන්න. හරි. ඒතර අපි ඉන්නේ 15 වෙනි ප්‍රශ්නේ. ඒතර මෙයාගේ ඇතුලේ තියෙනවා Q ආරෝපණයක්. ඒතර මේ තියෙන්නේ S කියලා සංකෘත පෘෂ්ඨයක් නැත්නම් ගවුසියන් පෘෂ්ඨයක්. මොන P ලක්ෂයක් කියලා මේ වගේ තැනක. ඊට එළියේ තියෙනවා Q dash කියලා ආරෝපණයක් වෙනවා. මෙයාගෙන් පිට. හරි. ඊට පස්සේ පළවෙනි ප්‍රකාශය කියන්නේ මෙහෙමයි මේ S පෘෂ්ඨයේ හැඩය වෙනස් කළ විට S සරහා ශුද්ධ විද්‍යුත් ශ්‍රාවය වෙනස් වේ. මේක වැරදි මේ S කියලා කියන්නේ සංකෘත ගවුසියන් පෘෂ්ඨයක්. ඒතර එයා හරහා තියෙන සඵල ශ්‍රාවය සමාන වෙන්නේ එයා තුළ තියෙන සඵල ආරෝපණය බෙදන්න මාධ්‍යයේ පාරවේදීතාවය. ඒතර මෙයා ඇතුලේ තියෙන ආරෝපණය වෙනස් වෙන්නේ නැත්නම් මේ සංකෘත පෘෂ්ඨයේ හැඩය මොකක් වුණත් ශ්‍රාවය වෙනස් වෙන්නේ නැහැ. ඒතර මේ ප්‍රකාශය කියන්නේ S පෘෂ්ඨයේ හැඩය වෙනස් කරේට. ඉතින් මෙයාගේ හැඩය අදාළ වෙන්නේ නැහැ. හැඩය මොකක් වුණත් ශ්‍රාවය වෙන සමීකරණය මේක. ඒතර මොකක් හරි සංකෘත පෘෂ්ඨයක් කරහා තියෙන ගවුසියන් පෘෂ්ඨයක් හරහා තියෙන ශ්‍රාවය බලපාන්නේ ශ්‍රාවය වෙනස් වෙන්නේ ඒ ගවුසියන් පෘෂ්ඨය තුල තියෙන සඵල ආරෝපණය වෙනස් වුණොත් හරි මාධ්‍යයේ පාරවේදීතාවය වෙනස් වුණොත් හරි විතරයි. මේ දෙනගේ කිසිම එකක් වෙනස් වෙන්නේ නැතුව මේ හැඩය වෙනස් කරා කියලා ශ්‍රාවයක් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මේ S පෘෂ්ඨයේ හැඩය වෙනස් කළ විට S හරහා විද්‍යුත් ශ්‍රාවය වෙනස් වේ කියන එක වැරදි. හරි මේ ප්‍රකාශය වැරදි. ඊට B කියන කෙනා Q ආරෝපණය නිසා Q කියන්නේ මේ අභ්‍යන්තරේ ඉන්න කෙනා
එක්තරා විද්‍යුත් ශ්‍රාවයේ ශූන්‍ය වේ. නෑ ඒක වැරදි. ඇත්තටම එක්තරා ශ්‍රාවයක් ඇති වෙන්නේ Q නිසා තමයි. මේ මෙයා නිසා නම් ශ්‍රාවයේ ශූන්‍යයි. හේතුව වා සලකන ගෞසියන් පෘෂ්ඨයේ එළියෙන් තමයි මෙයා ඉන්නේ. ඒතර Q' නිසා මෙයා හරහා කිසිම ශ්‍රාවයක් එන්නේ නෑ. මේ ඇත්තට වෙන්නේ අර මෙයා නිසා තියෙන ශ්‍රාවය එක පැත්තේ ඇතුළේ අනිත් පැත්තෙන් පිට වෙලා යනවා. එතන සඵල ශ්‍රාවයේ බිඳුවයි Q' නිසා හේතුව එයා පිටින් ඉන්න කෙනෙක් නිසා. හැබැයි මේ Q කියන කෙනා මෙයා ඉන්නේ ඇතුලේ. නිසා මෙයා හරහා ශ්‍රාවය ඇති වෙන්නේ ඇත්තට මෙයා නිසා විතරයි. නිසා B ප්‍රකාශය කියන්නේ Q ආරෝපණය නිසා එක්තරා විද්‍යුත් ශ්‍රාවයේ ශූන්‍ය මේක වැරදි. හරි. ඊළඟ C ප්‍රකාශය P විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවයට Q' බලපෑමක් ඇත. ඔන්න තේරුම් ගන්න මේ විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවය ගැන තමයි C ප්‍රකාශය කියන්නේ. නැතුව ශ්‍රාවයක් ගැන නෙවෙයි. ඒතර P වල විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවයට මෙයාගේ බලපෑමක් ඇත කියන එක හරි. ඉතින් මේ P වල විද්‍යුත් ශේෂ්ඨ ඇති කරන්නේ මෙන්න මෙයා මගින් සහ මෙයා මගින්. මොකද විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවය කියන්නේ එකක් විද්‍යුත් ශ්‍රාවය කියන්නේ තව එකක්. ඒතර මෙතන කියන්නේ විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවය කියන්නේ. ඒතර P වල විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවයට Q තුත් බලපානවා Q' කියන කෙනත් බලපානවා. දෙන්නම බලපානවා. හරි. ඒතර දෙන්නගේ බලපෑමෙන් තමයි ওই P වල ශ්‍රාවයක් හැදෙන්නේ. sorry P වල මේ ශේෂ්ඨ තීව්‍රතාවය හැදෙන්නේ. නිසා බලපෑමක් ඇත. ඒ කියන්නේ හරි. ඒතර ඒකේ හරි ප්‍රකාශය වෙන්නේ C විතරයි. ඒ නිසා උත්තරේ ඉන්නේ තුන්වෙනි උත්තරේ. හරි. ඊළඟට 16 වෙනි එක. ඔය 16 වෙනි ප්‍රශ්නේ ගොඩක් ළමයා අහන ප්‍රශ්නයක් අර පොඩ්ඩක් එතන අපැහැදිලි ගතියක් තියෙන ප්‍රශ්නකින් දත්තත් එක්ක. ඒක බලමුකෝ. මේ කියන්නේ පෘථිවි කේන්ද්‍රයේ සිට සිම්පල් R දුරකින් සහ 2R දුරකින් කැපිටල් A සහ B නම් සරසම ප්‍රකටු දෙකක් පිළිවෙලින් 2V සහ V ප්‍රවේග වලින් ගමන් කරමින් පවතී. මෙම රොකට්ටු පෘථිවි ගුරුත්වාකර්ෂණ බල ශේෂ්ත්‍රයේ තවමත් පවතී යැයි සලකා මේවායේ යාන්ත්‍රික ශක්තිය අතර අනුපාතයක් සොයන්න. ඒක මතවා දන්නවා. ඇත්තටම ඔය ගොඩක් දේවල් ඔය ග්‍රහලෝක වටා නැත්නම් සූර්ය වටා ග්‍රහලෝකවල චලිතය, එසේ ග්‍රහලෝක වටා චන්ද්‍රිකාවල චලිතය ගත්තොත් ඇත්තටම තියෙන ඉලිප්සාකාර පද තියෙන්නේ. අපේ A level මට්ටමේ බෑ ඔයාට අදාළ සමීකරණ නැති නිසා අපි සේරම මේ වෘත්තාකාර චලිත කියලා සලකලා තමයි ගණනය කිරීම කරන්නේ. දැන් මේකෙත් එකපාරට ප්‍රශ්නයක් වෙනවා මේ රොකට්ටු ගැන කියන්නේ චන්ද්‍රිකා ගැන නෙවෙයි. ආය නිසා මේක අර මේ වෘත්තාකාර මාර්ගවල යන කට්ටිය නෙවෙයි යම්සි මොහතක පිටුමක් තමයි දීලා තියෙන්නේ. හැබැයි ගාන මෙහෙම කියනවා මේ පෘථිවි කේන්ද්‍රයේ සිට r දුරකින් සහ 2r දුරකින් a සහ b නම් සරසම රොකට්ටු දෙකක් පිළිවෙලින් 2v සහ v ප්‍රවේග වලින් ගමන් කරමින් පවතී. දැන් එහෙම ගමන් කරමින් ඉන්නවා. ඒත් ඒකේ අදහස ඔය මේ රොකට්ටු වලට තියෙන දුරවල් r සහ 2r දුරවල් වෙනස් වෙන්නේ නැහැ. මොකද ඒ වෙනස් වෙන එක විචල්යක් වෙනවනේ. විචල්යක් කියලා ගාන කියනවනේ. ඒතර රොකට්ටු වලට තියෙන දුරවල් වෙනස් වෙන්නේ නැහැ කියන්නේ මෙයා අනිවාර්යයෙන් ගමන් කරන්න ඕන ඔය දෙන්න මේ වෘත්තාකාර මාර්ගවල. ඔය ග්‍රහලෝකයේ කේන්ද්‍ර කරගත්තු වෘත්තාකාර මාර්ගවල තමයි මෙයාලා ගමන් කරන්නේ. ඔය එක්කෙනෙක් ඉන්නවා r දුරකින්. මෙයා කියලා හිතන්නකෝ. ඒතර මෙයා ගමන් කරන r දුරකින්. මෙයාගේ පතේ තියෙන. a කියන කෙනා. ඒතර එයාගේ ප්‍රවේගය 2යි v. මෙයා 2යි v වේගෙන් ගමන් කරනවා මේ a කියන කෙනා. තව කෙනෙක් ඉන්නවා 2යි r දුරකින්. මෙයා කියලා හිතන්නකෝ. මෙයා ඉන්නේ 2යි r දුරකින්. එයා ගමන් කරන්නේ v ප්‍රවේගයෙන්. මෙයා ගමන් කරන්නේ v ප්‍රවේගයෙන්. මෙයාගේ ප්‍රවේගය v. මේ b කියන කෙනා. හරිද? හරි. ඊට පස්සේ වාට කියන්නේ මේ මෙම රොකට්ටු පෘථිවි ගුරුත්වාකර්ෂණ බලශේෂයේ තවමත් පවතී යැයි සලකා මේවායේ යාන්ත්‍රික ශක්තිය අතර අනුපාතය කියන පෘථිවියෙන් තියෙන ගුරුත්වාකර්ෂණ බල තාම යාලමත් තියෙනවා. සර සමයතර මෙයාගේ ස්කන්ධෙම නම් මෙයාගේ ස්කන්ධයත් එන්න තමයි. ඒතර මෙයා මත ඇති වෙන ගුරුත්වාකර්ෂණ බලය මෙයා මතත් මේ ග්‍රහලෝකයේ මගින් ගුරුත්වාකර්ෂණ බලයක් දානවා. හරි. ඒතර වාගේ අහන්නේ මේවා යාන්ත්‍රික ශක්තිය අතර අනුපාතය. ඒවා දන්නවා යාන්ත්‍රික ශක්තිය කියලා කියන්නේ මෙයාගේ ශක්තිය ආකාර දෙකක් තියෙනවා. එකක් චාලක ශක්තිය සහ එකක් විභව ශක්තිය. චාලක ශක්තිය ලැබෙන්නේ මෙයාලගේ තියෙන ප්‍රවේග නිසා. ඒතර ප්‍රවේග වලට ගැලපෙන්නේ මෙයාලට චාලක ශක්තියක් තියෙනවා. විභව ශක්තිය එන්නේ මෙයාලගේ අර ගුරුත්ව ශේෂ්ත්‍රය තුල මෙයාලා ඉන්නේ පීඩුම නිසා. ශේෂ්ත්‍රය තුල පීඩීම නිසා. හරි. ඒලා ඔන්න ඔය දෙන්නාගේ එකතුවක් ගත්තරම් හරි. ඊට දෙනවා එකතුව ගණිතදී අර අපි උනා එකක් ලියලා බලමු. දැන් ඒ වල මුළු යාන්ත්‍රික ශක්තිය ගත්තට පස්සේ මයි EA කියලා හිතන්නම් සංකේත වලින්. ඒ වල මුළු යාන්ත්‍රික ශක්තිය A නම් එක හැදෙන්නේ එයාගේ චාලක ශක්තිය. භාගයයි m වතාවක් එයාගේ ප්‍රවේගය 2යි v එයාගේ වර්ගය. ධන සාමයාගේ විභව ශක්තිය ඍණ කැපිටල් G කැපිටල් M සිම්පල් M බෙදීම එයාගේ අරේ සිම්පල් R. මම මේ ගන්නම් ග්‍රහලෝකයේ මේ ග්‍රහලෝකයේ අරේ ස්කන්ධය කැපිටල් M කියලා ගන්නවා. හරි හරි මෙන්න මේක තමයි මේ ඒ වල මුළු යාන්ත්‍රික ශක්තිය සඳහන් ප්‍රකාශනය. අවුල දෙන මේක මෙතනින් ආර සුළු කරන්න බෑ මොකද මේකේ තියෙන පදයි මේකේ තියෙන පදයි එකිනෙක වෙනස්. එකිනෙකට වෙනස් පද සෙට් එකක් මෙයාලගේ තියෙන්නේ. ඒ නිසා අපි මේක එකම පද සෙට් වලින් හදා ගන්න ඕන. ඔය වැඩේ කරන්නවා කරන්නේ මෙයාලට වෙන වෙනම කේන්ද්‍රයේ පැත්තට එප්සන් මේ දැම්මනම් හරි. හරි මං A කියන කෙනා සලකනවා. කැපිටල් A ට එයාගේ කේන්ද්‍රයේ පැත්තට එප්සන් මේ දානවා.
කැපිටල් A මත මේ පැත්තේ තියෙන බලය වෙන්නේ ග්‍රහලෝකයේ මගින් දාන ගුරුත්වාකර්ෂණ බලය. එයාගේ දුර r නිසා r වර්ගයට සමානයි මතාවක්. එයාගේ ප්‍රවේගය v නම් ප්‍රවේගය 2i v. ප්‍රවේගය 2i v එයාගේ වර්ගය බෙදීම සිම්පල් r. හරි. මෙතන ඉකාර එකක් කැපෙනවා අර තේරෙනවා මෙන්න මෙතන ඉන්න කෙනා තමයි මේ ඉන්නේ. GMM බෙදීම r. ඉතින් මේ GMM බෙදීම r කියන කෙනා සමානයි GMM බෙදීම සිම්පල් r සමානයි. මෙතන දෙකේ වර්ගය 4යි. 4යි mv වර්ගය. හරි. ඔක මෙතෙන් ආදේශ කරමු. මෙතන භාගයයි m වතාවක් දෙකේ වර්ගය 4යි 4යි v වර්ගය. ඊන මෙතන එන්නේ 4යි mv වර්ගය. මෙතන එන්නේ 4 දෙකෙන් බෙදුවොත් 2යි mv වර්ගයෙන් 4යි mv වර්ගය. අර පස්සේ එන්නේ ඍණ 2යි mv වර්ගය. කොහොමද ඔයා දන්නවා මේ මුළු යාන්ත්‍රික ශක්තිය ඍණාගයක් එන්න ඕන. හේතුව තමයි මෙයා තාමත් පෘථිවි ගුරුත්ව ශේෂ්ත්‍රයේ තුල ඉන්නේ. ඒතර පෘථිවි ගුරුත්ව ශේෂ්ත්‍රයේ තුල ඉන්න කෙනෙක්ගේ මුළු යාන්ත්‍රික ශක්තිය ඍණාගයක් එන්න හේතුව එයාගේ අර චාලක ශක්තියට වඩා විභව ශක්තිය අගයෙන් වැඩි. ඉතින් විභව ශක්තිය ලකුණින් ප්‍රතිවිරුද්ධයි. ඒ නිසා මුළු යාන්ත්‍රික ශක්තිය ඍණාගයක් එන්න ඕන. මුළු යාන්ත්‍රික ශක්තිය බිඳුවක් වුණොත් අදිසියවත් කාගේ හරි යා අනිවාර්යෙන් දැන් ওই වියෝග ප්‍රවේගයේ යන්නේ. කියන්නේ යා තව ටික වෙලාවකින් ශේෂ්ත්‍රයෙන් අයින් වෙනවා. අනිත් දේ තමයි මුළු යාන්ත්‍රික ශක්තිය ධනාගයක් වෙච්ච වස්තුවක් දිගින් දිගටම ශේෂ්ත්‍රය තුල ඉන්න බෑ. මොකද යාගේ ප්‍රවේගයේ වියෝග ප්‍රවේගයකට වඩා වැඩි. යා තව ටිකකින් ශේෂ්ත්‍රයෙන් අයින් වෙනවා. එහෙනම් තේරුම් ගන්න මොකක් හරි ගුරුත්ව ශේෂ්ත්‍රය තුල දිගටම රැඳිලා ඉන්න පුළුවන්. එයාගේ ප්‍රවේගය වියෝග ප්‍රවේගයට අඩු නම් විතරයි. නැත්තම් එයාගේ මුළු යාන්ත්‍රික ශක්තිය ඍණ නම් විතරයි. මුළු යාන්ත්‍රික ශක්තියේ බිඳුවක් හෝ ධනාගයක් වෙන වස්තු ගත්තට පස්සේ මුළු යාන්ත්‍රික ශක්තියේ බිඳුවක් හෝ ධනාගයක් වෙන වස්තු ගත්තට පස්සේ එයාලා මේ වියෝග ප්‍රවේගය හෝ ඊට වඩා වැඩි ප්‍රවේගයකින් චලිත වෙන කට්ටිය නිසා එයාලා තව ටික වෙලාවකින් ශේෂ්ත්‍රයෙන් අයින් වෙනවා. දිගටම ශේෂ්ත්‍රය තුල නැදෙන්නේ. හරි. ඔය අදහස අමතක කරනවා කිව්වා. හරි. දැන් ඒතර ඔය වගේ අපි B වල මුළු යාන්ත්‍රික ශක්තියත් හොයමු. ඒක EB කියන කෙනා සමානයි. එයාගේ චාලක ශක්තිය භාගයයි m වතාවක් එයාගේ ප්‍රවේගය v වර්ගය. ඍණ G capital M simple M බෙදීම එයා ඉන්නේ කේන්ද්‍රය ඉඳලා 2r දුරකින්. දැන් මෙතන 2r. මෙතනත් ඔයාලට මෙතන එහා සුළු කරන්න ඔයාලට B ගැන වෙනම හිතලා එයා කේන්ද්‍රය පැත්තට එප්සලන් මේ දානවා. මම මෙතනම ලියන්නම්. capital B ට එයා කේන්ද්‍රය පැත්තට එප්සලන් මේ දැම්මොත් කේන්ද්‍රය පැත්තට තියෙන බලවේගය ගුරුත්වාකර්ෂණ බලය G capital M simple M බෙදීම මේ දෙනතර පරතරය වෙන්නේ 2r. 2r ගේ සම්පූර්ණ වර්ගය. ඒක සමානයි. මෙයාගේ ස්කන්ධය සිම්පල් m වතාවක් v වර්ගයේ බෙදී මෙයාගේ පරතරය 2r. ඉතින් මේ 2r එකක් කැපිලා යනවා. ඒකයි ඉතිරි වෙන්නේ. හරිතර gm බෙදීම 2r. gmm බෙදීම 2r. ඒ කියන්නේ එයා සමානයි mv වර්ගයට. ඉතින් මෙතන එන්නේ භාගයයි mv වර්ගය ඍණ mv වර්ගය. හරි ඔතනින් එනවා ඍණ භාගයයි mv වර්ගය. මේ තමයි b ගේ මුළු යාන්ත්‍රික ශක්තිය. අනේ ඔය දෙන්න අතර අනුපාතය. මේ දෙන බෙදන්න. ඒතර EA බෙදීම EB කියන කෙනා සමානයි. ඍණ පදයක් ඍණ පදයෙන් මේ ධනෝත්තරයක් එන්නේ. මෙයා බෙදීම මෙයා MB වර්ග කැපලා යනවා. මේ දෙක බෙදීම මේ දෙක උඩරම යනවා 4ක් වෙනවා. අනුපාතය 4ක්. හරි ඒ කියන්නේ උත්තරේ 2 එන්නේ. 16 උත්තරේ 2 එන්නේ. හරි වීඩියෝ එක නවත්තලා අනිවාර්යයෙන් මේක අර ගණනය කිරීම සේරම දාගන්න. හරි අපි ඊළඟට 17 වෙනි ප්‍රශ්නට යමු. 17 වෙනි ප්‍රශ්නත් ප්‍රශ්නයක් ප්‍රකාශ විදුලි තාක්ෂණය සම්බන්ධයෙන්. හරි. ඒ ප්‍රකාශය කියන්නේ පතනය වන කිරණේ සංඛ්‍යාතය නියතරම් විකිරණ තීව්‍රතාවය කොපමණ වැඩි කළත් නැවතුම් විභවය වෙනස් නොවේ. ඒක හරි. හරි මම නිකන් මූලික අදහස් ටික පැහැදිලි කරොත් මේකේ මේ ප්‍රකාශ විදුලි තාක්ෂණය ගැන ප්‍රකාශ විදුලි තාක්ෂණයේදී වෙන්නේ අර සංඛ්‍යාතයේ වැඩි නැත්නම් ශක්තියෙන් වැඩි විද්‍යුත් චුම්බක විකිරණ නැත්නම් විද්‍යුත් චුම්බක ෆෝටෝන පතනය වෙලා සමහර ලෝහ පෘෂ්ඨ වලින් ඉලෙක්ට්‍රෝන ගලවනවා. මොන ඉලෙක්ට්‍රෝන ගැලවීමේ සංසිද්ධිය තමයි ප්‍රකාශ විදුලි තාක්ෂණය කියලා කියන්නේ. මේ දිනම අකරි ලෝහ පෘෂ්ඨයක්. මෙයා මාත් විතර විද්‍යුත් චුම්බක විකිරණ එවනවා. හරිද? ඒතර යාලා සදෝ ශක්තිය අවශෝෂණය කරගෙන මෙයාලගේ තියෙන බන්ධන ඉලෙක්ට්‍රෝන ගැලවිලා යනවා. ඔන්න ඔය කියන සංසිද්ධිය තමයි ප්‍රකාශ විදුලි තාක්ෂණය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඕකට කියනවා අර ඔය වැඩේ වෙන්න සාපේක්ෂව ශක්තිය වැඩි විද්‍යුත් චුම්බක විකිරණ තමයි මෙතෙන්ට එන්න ඕනේ. සහ මෙතෙන්දී අර මම දල වශයෙන් කිව්වොත් අර විද්‍යුත් චුම්බක විකිරණ කියන ඒවා තරංගමය ගුණ තියෙන කට්ටිය විදිහට හිතලා මේක පැහැදිලි කරන්න බැරුණා. ඒ නිසා මෙතෙන්දී අලුත් මතයක් ආවා. විද්‍යුත් චුම්බක විකිරණ කියලා කියන්නේ අර ෆෝටෝන නැත්නම් අංශු නැත්නම් ශක්ති පැකට් විතර හැසිරෙන්නේ. ඒතර එක ෆෝටෝන එකේ ශක්තිය HF වලින් ගන්න පුළුවන්.
හරිනේ. හරි. ඊට පස්සේ ඔය HF වලින් ශක්තිය ගන්න පුළුවන්. ඊට පස්සේ ඔය කියන ශක්තියෙන් කොටසක් යනවා මෙන්න මේකේ ඉලෙක්ට්‍රෝනේ ගලවන්න. මේ ඉලෙක්ට්‍රෝනේ ගලවන්න දෙන අවම ශක්තිය නමක් වෙනවා කාර්යශීතය. ඉතිරි ටික තමයි මෙයාගේ චාලක ශක්තිය බරපත් වෙන්නේ. මෙයාගේ චාලක ශක්තිය බරපත් වෙන ඉතිරි ටික. ඊට පස්සේ ඔයා දන්නවා මේ සලකන ඉලෙක්ට්‍රෝනය තියෙන තැන වෙනස් වෙද්දී කාර්යශීතය වෙනස් වෙනවා. සාමාන්‍ය කාර්යශීතයන් වල අඩුමගේ තියෙන පෘෂ්ඨයේ මත පිටින්න කට්ටියට. ඒතර පෘෂ්ඨයේ මත පිටින්න කට්ටිය තමයි මෙයාගෙන් අඩුම ශක්තියක් ඉල්ලගන්නේ මෙයා ගැලවෙන්න. එහෙනම් අඩුම ශක්තියක් ඉල්ලගන්නේ මෙයා නම් ගැලවෙන ඉලෙක්ට්‍රෝනයේ චාලක ශක්තිය වැඩි වෙන්නේ මෙයාගේ. එහෙනම් සාමාන්‍ය වැඩිම චාලක ශක්තිය සහිතව නිදහස් වෙන කෙනා කියලා කියන්නේ මේ පෘෂ්ඨයේ මතු පිට ඉන්න කෙනෙක්. එහෙනම් මෙයාට සමීකරණ ලියුවොත් මෙහෙම HF කියලා මුළු ශක්තියක් තියෙන කෙනෙක් ආවා. එයාගෙන් කොටසක් නැත එයා වැය වුණා මෙන්න මේකේ ඉලෙක්ට්‍රෝන ගැලවෙන්න. ඉලෙක්ට්‍රෝන ගලවනට දායක වුණා 5 කියලා ශක්තියක්. ඉතිරි ටික වෙන්නේ අර මෙයාගේ චාලක ශක්තිය බරපත් වෙන එක. අපි මෙතන ලියන්නේ අර පෘෂ්ඨයේ මත පිටින්න කෙනෙක් ගැන හිතලා නම් එයාගේ චාලක ශක්තිය අපි කියන්නේ උපරිම චාලක ශක්තිය Kmax කියන එක. මෙන්න මේක සමීකරණය. ඊළඟට තව තැනක වා තේරුම් ගන්න ඔය Kmax කියන කෙනා සමානයි EVS ට E කියන්නේ ඉලෙක්ට්‍රෝනික ආරෝපණය VS කියලා කියන යකින අතුරු විභවය. ඒ උතරින් වාට HF ඍණ 5 කියන කෙනා සමානයි EVS කියලා ලියන්නත් පුළුවන්. හරි දැන්ට ඕකත් එක්ක අපි මේ චෙක් කරගෙන යන්. පතන විකිරණයේ සංඛ්‍යාතයේ නියතරම් විකිරණ තීව්‍රතාවයේ කොපමණ වැඩි කළත් නැවතුම් බිඳුවේ වෙනස් නොවේ. ඒතකොට නැවතුම් බිඳුවේ වෙනස් වෙන්න නම් මෙන්න මේවා වෙනස් වෙන්න ඕනේ. HF වෙනස් වෙන්න ඕනේ. ඉතින් මේකේ මේ කිරණයේ සංඛ්‍යාතයේ නියතරම් සංඛ්‍යාතය වෙනස් කරන්නේ නැහැ. ඒවා දන්නවද ෆෝටෝන වාදයට අනුව තරංගයක ශක්තිය රඳාපවතින එයාගේ සංඛ්‍යාතය මත. සංඛ්‍යාතයේ නියතව තියාගෙන අනිත් දේවල් කොහොම වෙනස් කරත් මෙයාගේ ශක්තිය වෙනස් වෙන්නේ නැහැ. එසා මේ මෙතන F නියත නිසා සංඛ්‍යාතයේ නියත නිසා අර තීව්‍රතාවය කොච්චර වැඩි කරත් අර VS කියන එක නැතුවම වෙනස් වෙන්නේ නැහැ. ඒතර මේ ප්‍රකාශය කියන්නේ වෙනස් වෙන්නේ නැහැ කියන එක කියන්නේ උත්තරේ හරියි. sorry ඒ ප්‍රකාශය හරියි. ඊළඟ B ප්‍රකාශය කාර්යශීතයේ ලෝහයේ ස්වභාවය මත රඳා පවතී. ඒක හරියි. කාර්යශීතය කියනවා ඒ ලෝහ වර්ගය මත වෙනස් වෙන කෙනෙක්. ඒතර ලෝහයේ කාර්යශීතය යාගේ ලෝහ වර්ගය මත වෙනස් වෙන්නේ. හරි. ඊළඟට C ප්‍රකාශය ප්‍රකාශ විද්‍යුත් ආචරණයේ මගින් විකිරණයේ අංශමය ලක්ෂණ පිළිඹු කරයි. ඔය ඉතින් අර විකිරණ කියන ඒවා තරංග විදිහට හිතලා මේක පැහැදිලි කරන්න බැරි වුණා. ආයෙන උතරින් පස්සේ ඔය විද්‍යුත් චුම්බක විකිරණය කියලා කියන්නේ අර අංශ වලින් හැදිච්ච නැත්නම් ෆෝටෝන කියලා අංශමය ලක්ෂණ තියෙන්නේ කියලා තමයි මෙතෙන්දී මත වෙනවා. ඉතින් ඒක ඉස්සෙල්ලාම ආයේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය පැහැදිලි කරන්න යද්දී. පැහැදිලි. ඒතර මේ තියෙන උත්තර මතය තමයි ඒතර විද්‍යුත් චුම්බක විකිරණ වලට තරංගමය ගුණක් තියෙනවා අංශමය ගුණක් තියෙනවා. හැබැයි විශේෂත්වය තමයි අර එකම වෙලාවේ ගුණ දෙකම පෙන්වන්නේ නැහැ. එකම වෙලාවේ ගුණ දෙකම පෙන්වන්නේ නැහැ. හරි. ඒ නිසා C ප්‍රකාශයත් හරි. ඒකට උත්තරේ 4 එන්නේ. හරි. ඊළඟට 18 වෙනි ප්‍රශ්නය චුම්බක ශේෂ්ත්‍ර ප්‍රශ්නයක්. මේකේ න අරයා R1 සහ R2 වල අර්ධ වෘත්තාකාර මුදු දෙකක් තුලින් කැපිටල් I ධාරාවක් ගලා යන විට එහි C කේන්ද්‍රයේ චුම්බක ශ්‍රාවක ඝනත්වය වන්නේ. හරි. මේවනම් අර සාමාන්‍ය මට්ටමේ ප්‍රශ්න චුම්බක ශ්‍රාවක ඝනත්ව සම්බන්ධයෙන් තියෙනවා. හරි. මේ වගේ තියෙන්නේ මේකේ ධාරායන දිශා දාලා තියෙනවා මේකේ මේ පැත්තට. මේකේ මේ පැත්තට. ඒ කියන්නේ මේකේ ධාරාව ගිහලා මේක හරහා මෙතනින් ඇවිල්ලා මෙතනින් ගිහලා මේ වගේ තමයි ධාරාව යන්නේ. සාරයන් ගත්තට පස්සේ මෙයාගේ මෙතන කේන්ද්‍රයේ C කුඩා කෙනාගේ අරේ දීලා තියෙනවා R1 කියලා. විශාල කෙනාගේ අරේ දීලා තියෙනවා R2 කියලා. ඔයාගේ අහන්නේ මේ C කේන්ද්‍රයේ චුම්බක ශ්‍රාවක ඝනත්වය. ඔයා දන්නවා මෙන්න මේ වගේ වෘත්තාකාර කම්බි පුඩුවක් අරගෙන මෙයා තුලින් කැපිටල් I ධාරාවක් යවුවොත් මෙයා නිසා මෙන්න මෙයාගේ කේන්ද්‍රය ඇති වෙනවා චුම්බක ශ්‍රාවක ඝනත්වය. චුම්බක ශ්‍රේෂ්ඨයක් ඇති වෙනවා. ඒ චුම්බක ශ්‍රේෂ්ඨයේ ශ්‍රාවක ඝනත්වය වඩ වන්න පුළුවන් මේකේ නම් දකුණත් නීතිය දාලා. ඒතර මේකේ මේ දකුණු අතේ මහ අපිට ඇඟිල්ල ඉදිරි ලම්බක ඉදිරි ඇඟිල්ල තියාගෙන මෙයාගේ ධාරාවේ දිශාවට ඔය වෘත්තාකාර වලල්ලේ ධාරාව ගමන් කරන දිශාවට ඉතිරි ඇඟිලි ටික යොමු කරන්න. ඒතර මේ වෙද්දි මහ අපිට ඇඟිල්ල වුණ පැත්තක් තියෙනවා. ඒ පැත්තෙන් තමයි චුම්බක ශ්‍රාවක ඝනත්වයේ දිශාව තියෙන්නේ. ඒතර මේ සටහන හැටියට චුම්බක ශ්‍රාවක ඝනත්වයේ තියෙන තල ලම්බකව තලයේ තුලට. තල ලම්බකව තලයේ තුල තමයි හැදෙන්නේ. ඒතර මෙයාගේ විශාලත්වය හොයන්න. මෙයාගේ විශාලත්වයට සමීකරණයක් තියෙනවා චුම්බක ශ්‍රාවක ඝනත්වයේ B නම් දැන් ඔයා හිතන්න මෙයාගේ අරේ සිම්පල් R නම් I ධාරාවක් මේක යනවා නම් මෙයාගේ චුම්බක ශ්‍රාවක ඝනත්වයේ B කියන කෙනා එනවා
හරි චුම්බක සාගරات තියෙන්නේ මේ y බෙදීම 2r වලින්. හරි මේ සම්පූර්ණ වෘත්තාකාර හැඩය නිසා බලන නිසා ඇති වෙන එක. ඒක අර්ධ වෘත්තාකාර වලින් ඉන්නේ මේකෙන් භාගයක්. හරි එතන මෙතන ගත්තට පස්සේ මේක අර්ධ වෘත්තාකාර හැඩ දෙකක් තියෙනවා. මෙයක් තියෙනවා මෙයක් තියෙනවා. ඊට පස්සේ තේරුම් ගන්න මේ සන්නායක රාශිය සහ චුම්බක සාගරත්වයක් ඇති වෙන්නේ නැහැ. මොකද සන්නායක රාශිය හරියටම දික් කරොත් මේ කේන්ද්‍රය හරහා යන්නේ. මේවා මේ වගේ පැත්තකින් තිබ්බොත් සන්නායක රාශිය රේඛීය කොටස ඒවා ඇති වෙනවා. ඒතර රේඛීය කොටස් වලින් ඇති වෙන එක හොයන්න පුළුවන් මේ සමීකරණය. මේ තියෙන අපරිමිත ලෙස ඒ කියන්නේ අනන්තය දක්වාම යන අයිධාරාවක් කරන කෙනෙක් කියලා හිතන්න. මේ අතර සිම්පල් ආර්ධුරක් ඈතින් තැනක චුම්බක ශ්‍රාවකණත්වයේ B නම් ඒක සමානයි mu I බෙදීම 2πr එන්නේ. මේකෙන්නේ. හරියටම මෙතන සන්නායක කුරස් වලින් එන චුම්බක ශ්‍රාවකණත්වය බිඳුවයි. මොකද හරියටම මෙයා මේක හරහා යන්නේ. ඒතර මේ r කියන කෙනා බිඳුවක් කියන කෙනා එයාගේ අර්ථයක් ඉන්නේ නැහැ. ඒ කියන්නේ මෙයා නිසා ශ්‍රාවයක් ඇති වෙන්නේ. මොකද ඒ සන්නායක කම්බිය මතම වගේ. ඒතර මේ අර්ධ වෘත්තාකාර ක්‍රස් වලින් ඇති වෙනවා. ඔයා දෙන්නවා අර්ධ වෘත්තාකාර ක්‍රස් දෙකම හරහා යන්නේ එකම ධාරාව. අර්ධ වෘත්තාකාර ක්‍රස් දෙකම හරහා යන්නේ එකම ධාරාව. ඒතර එකම ධාරාව යන්නේ හැබැයි මෙන්න මෙයාගේ අරේ කුඩ නැත්තම් මෙයා ළඟින් ඉන්නේ. දැන් මෙතන මෙයා මගේ ඇත්තන ශ්‍රාවකත්වය තමයි විශාල නෙමෙයි. R වැඩි කෙනාගේ R අඩු කෙනාගේ B වැඩි. දැන් මෙතන මේ කුඩා කුරසෙන් අරේ R1 වෙච්ච අර දෝතෙන් තමයි වැඩි අගයක් ඇති කරන්නේ. ඒකට හේතුව මම මේ දිශාව ගැන වට පැහැදිලි කරන්න හදන්නේ. මෙන්න මෙයා නිසා චුම්බක ශ්‍රාවකණත්වය ඇති වෙන්නේ දකුණන් නිතිය දැම්මොත්. එතකොට ධාරා දිශාවට මෙයාලා යවද්දි මහා බලංගිට එළියට. මෙයා නිසා චුම්බක ශ්‍රාවකණත්වය ඇති වෙන්නේ එළියට. බෝඩ් එකේ තන ළමගේ බෝඩ් එකේ එළියට. මෙයා නිසා ඇති වෙන්නේ තලයේ තුලට ඇති වෙන්නේ. ඒතර අවසන් උත්තරේ ගනිද්දී අර විශාල කෙනාගෙන් කුඩා කෙනා අඩු කරා නම් හරි. ඒතර විශාල කෙනා මෙයා. හරි. mu I බෙදීම 2r1 මේ සම්පූර්ණ කෙනා හිටියනම් දැන් ඉන්නේ මේකෙන් භාගයක්. භාගයක්. ඊට පස්සේ මෙයාගේ ඇතුළේ චුම්බක ශ්‍රාවකත්වයේ ඇති වෙන අනිත් පැත්තේ නිසා යා ඍණයි. ඒතර ඉන්නේ mu වතාවක්යි. එයාගේ අර එන්නේ 2යි r2 අර r2. එයාගේත් භාගයක් තියෙනවා. හරිද? මේක සුළු කරා නම් හරිද? එතන මෙතන දෙන්න ප්‍රතිවිරුද්ධ නිසා තමයි අඩු කරේ. ඒතර mu I කියන කෙනා පොදුයි. දෙවරත් එක 4ක් පොදුයි. මෙතන 1ට r1 මෙතන 1ට r2 මේකෙන්නේ mu y බෙදීම 4 වතාවක් 1ට r1 ඍණ 1ට r2 උත්තරේ තුන්වෙනි උත්තරේ එන්නේ. තුන්වෙනි උත්තරේ එන්නේ. හරි. මේක අවශ්‍ය දේවල් දාගන්න. හරි. ඊළඟට 19 වෙනි ප්‍රශ්නය 19 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මේ උෂ්ණත්වමාන සම්බන්ධයෙන්. ඒ කියන්නේ උෂ්ණත්ව මැනීම් සම්බන්ධ විදිහට ප්‍රශ්නයක්. හරි. ඒක ප්‍රකාශ ප්‍රශ්නයක් බලමු ඒකේ කොහොමද ප්‍රකාශයක තියෙන්නේ කියලා. හරි. උෂ්ණත්වමානය සම්බන්ධයෙන් පහත් දක්වා ඇති ප්‍රකාශ සලකා බලන්න. ඒ ප්‍රකාශ කියනවා රසදිය උෂ්ණත්වමානයක බල්බය විශාල කිරීමෙන් සංවේදතාවය වැඩි කර හැකි වුවත් එහි නිර්වද්‍යතාවය අඩුය. හරි. ඔයාලා දන්නවා දැන් සාමාන්‍යයෙන් රසදිය උෂ්ණත්වමානයක උෂ්ණත්වමිතික ද්‍රවය තමයි රසදිය. ඒත් අපි කියන්නේ අර ද්‍රව වීදුරු උෂ්ණත්වමාන වර්ගයක් වගේ. ද්‍රව වීදුරු උෂ්ණත්වමානවල සාමාන්‍යයෙන් ද්‍රවය විදියට රසදිය ගන්නත් පුළුවන් නැත්නම් මද්දසාර ගන්න පුළුවන්. ඒ වගේ වර්ග තමයි ගොඩක් කරලා පාවිච්චි කරන්නේ. ඒතර මේ තියෙන රසදිය උෂ්ණත්වමානය. ඊළඟට බල්බ කොටස තියෙන. ඒතර මේක වටේට කේසින් එක දාලා තියෙන පරිමාණයක් ඒක. හරි. ඒතර මෙයාගේ මේ බල්බය විශාල කිරීමෙන්. ඒ කියන්නේ මේක ඇත්තටම තියෙන අර උෂ්ණත්වයේ මනින්න පටන් ගනිද්දි සෙල්සියස් බිඳුවේදී මේ බල්බය සම්පූර්ණයෙන් පිරෙන්න තමයි රසදිය තියෙන්නේ. ඒතර මෙතන අපි ලකුණු කරනවා සෙල්සියස් බිඳුව කියන අගය. සෙල්සියස් වලින් හිතන්නකෝ. ඊපස්සේ මෙයා වෙනත් උෂ්ණත්වයක දියුණුව වශයෙන් මේකේ තියෙන රසදිය ටික ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වෙලා මෙන්න මේ කියන කේශික නලයේ දිගේ යම්සි ප්‍රමාණයක් උඩට යනවා. දැන් ඔය හිතන්නකෝ මෙයා තිබ්බේ සෙල්සියස් 10 උෂ්ණත්වයේදී. ඉතින් 10ට ගැලපෙන්න මෙයා ටිකක් උඩට ගියා. එතනගේ ලකුණු ගන්න අපි 10යි කියනවා. එතනගේ 10යි. ඒකට තේරෙනවා ඇත්තටම ගත්තට පස්සේ මෙන්න මේ රසදිය මෙන්න මේක ඇතුළේ තමයි ආරම්භයේ බල්බේ පුරවල තිබ්බේ රසදියේ ওই ටික තමයි ප්‍රසාරණය වෙයි ටික ටික මේ කේශිකවල දිගේ උඩට යන්නේ. ඒතර කේශික නලිය දිගේ මෙයා ගිහිල්ලා නතර වෙන තැනක් තියෙනවා. එතෙන්ට දාලා තමයි පාඨාංකය කියව ගන්න. හරි. ඊට පස්සේ මෙතන මේ සංවේදීතාවය සහ නිර්වත්තාවය ගැන කියන්නේ. ඒතර සංවේදතාවය කියන එක අදහස් මේකයි. සංවේදතාවය මිනුපකරණයක සංවේදතාවය නැත්නම් උෂ්ණත්වමානයක සංවේදතාවය කියලා කියන්නේ අර මේකේ නම් උෂ්ණත්වමාන කලපල කිව්වොත් අර කොච්චර කුඩා උෂ්ණත්වයක් මේකේ මනින්න පුළුවන්ද නැත්නම් අර උෂ්ණත්ව වෙනසකට උෂ්ණත්ව මිති යම්සේ උෂ්ණත්ව වෙනසකට උෂ්ණත්ව මිති ගුණයගේ ගොඩක් වෙනස් වෙනවා.
යම්සි උෂ්ණත්ව වෙනසකට අදාළව උෂ්ණත්ව මිති ගුණයගේ සෑහෙන වෙනස් වෙනවා. එයා ගොඩක් සංවේදී කෙනෙක්. ඒතර ඒකේ අදහස අර ගොඩක් කුඩා උෂ්ණත්ව පායකේ මැන ගන්න පුළුවන්. කියන්නේ චූටි වෙනසකටත් චූටි උෂ්ණත්ව වෙනසක් ලොකු වෙනසක් වෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වයේ කුඩා වෙනසකට උෂ්ණත්ව මිති ගුණය ලොකු ප්‍රමාණවලින් වෙනස් කර ගන්නවා. එහෙනම් ඒක සංවේදීතාවය වැඩි කෙනෙක්. හරි. ඒතර ඒකේ අපිට කුඩා ඒවා මනින්න පුළුවන්. ඊට පස්සේ නිර්වත්තාවය කියලා කියන්නේ නිර්වත්තාවය කියලා කියන්නේ ඒ උෂ්ණත්වමානෙන් ඒ අගය කොච්චර නිර්වද්දව මැන ගන්න පුළුවන්ද? ඒ කියන්නේ හරි අගයට කොච්චර කිට්ටු අගයක් දෙන්නේ. ඒවා දන්නවා දැන් මේ වගේ උෂ්ණත්වමානයක එක වැරද්දක් තමයි. දැන් මෙයා උෂ්ණත්වයේ මනින්න තැන මෙයා තිව්වට පස්සේ ඒ මනින්න තැන උෂ්ණත්වයට මෙයාපත් වෙද්දී එතනින් මෙයා තාපය ඇදලා ගන්නවා. ඉතින් එතනින් තාපය අරගෙන මෙයාත් ඒ තැන උෂ්ණත්වයටපත් වෙන්නේ. ඒවා හිතන්නකො මෙයාගේ තාපදාර්ථතාවය ගොඩක් වැඩි කෙනෙක් නම්. මෙයා තාපදාර්ථතාවය වැඩි කෙනෙක් නම් අර උෂ්ණත්වයටපත් වෙන මෙයා ලොකු තාපයක් ඇදලා ගන්නවා. ඉතින් ඒක අවුලක්. නිසා මෙයාගේ තාපදාර්ථය පුළුවන් තරම් අඩු වෙන්න ඕන. ඔය උෂ්ණත්ව මිතික ගුණ ඔයා දන්නවා. දැන් මෙතන නම් තියෙන්නේ අර රසදිය ප්‍රසාරණය ගැන හිතන්නේ. තව ඒවා තියෙනවා අර තාප විද්‍යුත් යුග්මවල උෂ්ණත්වයත් එක්ක විද්‍යුත් කාමක බල විචලනය. ඊපස්සේ ප්‍රතිරෝධ පැරිණාම ප්‍රතිරෝධ උෂ්ණත්වමාන. ඊට පස්සේ නියත පරිමාව වායු උෂ්ණත්වමාන. ඊට නියත පරිමාවක තියෙන වායුක පීඩනය. තන් නිර්වත්තාවයෙන් ගොඩක් වැඩි කෙනෙක් කියන්නේ. ඒක දැන් සිලබස් එකේ නම් නෑ. ඒ කියන්නේ මොඩි ඉස්සර තිබිලා ඒකේ අදහස් ටික. හැබැයි ප්‍රශ්න වලට එහෙම නිතර හම්බ නෑ. ඒ නිසා ඔක තේරුම් ගත්තට අවුලක් නෑ. ඒතර වගේ තියෙන එක එක උෂ්ණත්ව මිතික ගුණ තියෙනවා. ඒතර ඒව අඩංගු කරලා හදපු ද්‍රව්‍ය දේවල් තමයි උෂ්ණත්වික ද්‍රව්‍ය කියලා කියන්නේ. ඒතර උෂ්ණත්වික ද්‍රව්‍යයක් තමයි උෂ්ණත්වමාන දාන්නේ. මෙතන උෂ්ණත්වික ද්‍රව්‍ය තමයි රසදිය. උෂ්ණත්වික ගුණය තමයි උෂ්ණත්වයත් එක්ක ප්‍රසාරණය කියන්නේ. උෂ්ණත්වික ගුණය ප්‍රසාරණය. පරිමා වැඩි වීම. හරි. දැන් බලමු මේ රසදිය උෂ්ණත්වමානයක බල්බය විශාල කිරීමෙන් සංවේදතාවය වැඩි කර හැදුවත් ඔය බල්බය විශාල කරනවා කියලා කියන්නේ අර මේ ආරම්භයේ මෙයාගේ තියෙන රසදිය ප්‍රමාණය වැඩි කරනවා. දැන් ඒතර ඒවාට තේරෙනවා ඒතර රසදිය ප්‍රමාණය ආරම්භයේ තියෙන රසදිය ප්‍රමාණය වැඩි වෙනවා කියලා කියන්නේ යම්කිසි උෂ්ණත්ව වෙනසකට මෙයාගේ පරිමා වැඩි වීම. පරිමා වැඩි වීම ගන්න පුළුවන් ආරම්භක පරිමාවතාවක් ගැමාවතාවක් උෂ්ණත්ව වෙනස. ඒතර මේ සමීකරණ ඩෙල්ටා V කියලා කියන්නේ යම්කිසි උෂ්ණත්වය වැඩි කරොත් පරිමා වැඩි වෙන ප්‍රමාණය. ඉතින් උපකරණේ ගොඩාක් සංවේදී නම් අර කුඩා උෂ්ණත්ව වෙනසකටත් මෙන්න මෙයා ගොඩාක් වැඩි වුණා නම් හොඳයි. ඩෙල්ටා V ගොඩාක් වැඩි වුණා නම් හොඳයි. ඉතින් යම්කිසි උෂ්ණත්ව වෙනසකට ඩෙල්ටා V පුළුවන් තරම් වැඩි කරගන්න පුළුවන් තරම් ආරම්භයේ ගන්න පරිමාව වැඩි කරා නම් හරියි. දැන් ආරම්භයේ රසදිය වැඩි ප්‍රමාණයක් ගත්තරම් යම්කිසි උෂ්ණත්ව වෙනසකට මෙයාගේ පරිමාව වැඩි වීම සෑහෙන වැඩි. ඒකට තේරෙන්න ඕනේ දැන් මෙයාගේ ආරම්භ පරිමාව වැඩි කරනවා කියලා කියන්නේ මේ අර බල්බේ පරිමාව වැඩි කරලා වැඩිපුර රසදියක් පුරව ගත්තරම් හරියි. ඒතර නිර්වාදිතාවය පැත්තෙන් ගත්තොත් ඒක වැරද්දක් නෑ. හැබැයි මෙතන අවුලක් තියෙනවා. ඕක කරපු ගමන් මෙයාගේ සංවේදතාවය පැත්තෙන් ගත්තොත් ඒක අවුලක් නෑ. ඔය වැඩේ කරපුවා මෙයාගේ නිර්වාදිතාවයට සෑහෙන අවුල් යනවා. හරි නිර්වාදිතාවයට අවුල් යන්නේ මෙහෙමයි. දැන් මෙතන රසදිය ප්‍රමාණය නැත්නම් මේ බල්බේ ප්‍රමාණය වැඩි කරනවා කියලා කියන්නේ. ඒතර මෙයාගේ තාපදාරිතාවය වැඩි වෙනවා. තාපදාරිතාවය වැඩි කියලා කියන්නේ අර මෙයා අදාළ තැන උෂ්ණත්වයේ මනින තැනින් සැලකිය යුතු ලොකු තාපයක් ඇදලා ගන්නවා. ආයකත් එක්ක මෙයා අර උෂ්ණත්වයේ මනින තැන උෂ්ණත්වයේ ලොකු ප්‍රමාණයක් වෙනස් කරලා ඒ වෙනස් වෙච්ච අගයත් තමයි පෙන්නන්නේ. ඉතින් ඒක නිසා මෙයාගේ තාපදාරිතාවය පුළුවන් තරම් අඩු වෙන තරමට හොඳයි. අනිත් තාපදාරිතාවය පුළුවන් තරම් අඩු වෙන තරමට හොඳයි නිර්වාතය පැත්තෙන් ගත්තොත්. සංවේදතාවය පැත්තෙන් ගත්තොත් මෙයා පරිමා වැඩි වෙන තරමට හොඳයි. නිර්වාතය පැත්තෙන් ගත්තොත් මෙයා පුළුවන් තරම් අඩු වෙන්න ඕන. නැත්නම් අර තාපදාරිතාවය වැඩි වෙලා සැලකිලි තාපයක් අවශෝෂණය කරගන්නවා. ඒ නිසා ඒ ප්‍රකාශය කියන රසදිය උෂ්ණත්වමානයක බල්බය විශාල කිරීමෙන්, ඒ කියන්නේ ලොකු කරොත් සංවේදතාවය වැඩි කරගෙන උවත් නිර්වාතතාවය අඩුයි. ඒක හරි. සංවේදතාවය නම් වැඩි වෙනවා නිර්වාතතාවය අඩුයි. ඒක හරි. ඒ ප්‍රකාශය හරි. ඊළඟ B ප්‍රකාශය. කුඩා උෂ්ණත්ව වෙනසකට වද පීඩන විචලන ඉතා විශාල නිසා නියත පරිමා උෂ්ණත්වමානයක සංවේදතාවය වැඩි. ඒක හරි. ඔය නියත පරිමා උෂ්ණත්වමානයක තියෙන්නේ අර මේ නියත පරිමාවක් තියෙන වායු කොටසක් තෝරගන්නේ. ඒතර මෙයා මේ වගේ අර වීදුරු භාෂණයක දාලා පරිමා වෙනස් වෙන්න නොදී තියාගන්නවා. ප්‍රසන්නතාවය අඩු විදිහකින් හදන්නේ. ඉතින් මෙයා කියලාට පීන යූනලැක්කම සෙට් කරලා තමයි මෙයාගේ පීඩන මනින්නේ. ඒතර මෙයාගේ සාමාන්‍ය ආරම්භයේදී බල්බයේ යම්සි වායු ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා මේ අනිකුත් කුඩා උෂ්ණත්ව වෙනසක විරුද්ධ පීඩන විචලන ඉතා විශාල නිසා නියත පරිමාව උෂ්ණත්වමානයක සංවේදතාවය වැඩි. දැන් මේකේ මෙයාලා චෙක් කරන්නේ අර නියත පරිමාවක ඉන්න වායුවක පීඩනය. ඒතර නියත පරිමාවක ඉන්න වායුවක් කරගෙන එයාගේ උෂ්ණත්වය වෙනස් කරලා පීඩනය වෙනස් වෙනවා. අනේ පීඩනය තමයි මෙතන උෂ්ණත්ව මිතික ගුණය විදිහට පාවිච්චි කරන්නේ. උෂ්ණත්ව මිතික ගුණය විදිහට පාවිච්චි කරන්නේ ඒක. නියත පරිමාවක තියෙන වායුවක නියත පරිමාවක තියෙන වායුවක පීඩනය කියන කෙනා. ඒතර ඒක තමයි සාමාන්‍යයෙන් මේ නිර්වත්තාවයත් වැඩිම කෙනා කියලා කියන්නේ. දැන් මෙයාගේ ආරම්භයේ තියෙන පරිමාවක් ටිකක් වැඩි නිසා අර පීඩන වැඩිවීමත් වැඩිපුර වෙන්න නිසා මෙයාගේ සංවේදතාවයත් වැඩි. ඒ නිසා B ප්‍රකාශයත් හරි. C ප්‍රකාශය. අනෙකුත් උෂ්ණත්වමාන වලට වඩා තාප විද්‍යුත් උෂ්ණත්වමානයේ තිබෙන විශේෂ වාසියක් වන්නේ
එමගින් පමණක් ශීඝ්‍රයෙන් වෙනස් වන උෂ්ණත්වය මැනීමට හැකියවීමයි. අර එමගින් පමණක් කියන එක තමයි වැරදි. සාමාන්‍යයෙන් යාට මේ ශීඝ්‍රයෙන් වෙනස් වෙන උෂ්ණත්වය බලන කොහොමත් එයා හොඳට ගැලපෙනවා. මොකද එයා ඉක්මන ප්‍රතිචාර දක්වනවනේ. ඒතර ශීඝ්‍රයෙන් වෙනස් වෙන උෂ්ණත්වය මනින්න ගැලපෙන්නේ ඉක්මන් ප්‍රතිචාර දක්වන කෙනෙක්. ඉක්මන ප්‍රතිචාර දක්වනවා. ඒ කියන්නේ ඉක්මනටම අර උෂ්ණත්වයටපත් වෙනවා. එහෙම ගත්තට පස්සේ මේ ඔය තාප විද්‍යුත් යුක්ම උෂ්ණත්වමාන ඒ ලක්ෂණේ තියෙනවා. හැබැයි මෙතන අවුල තියෙන්නේ මේ එමගින් පමණක් කියන එක නෑ. තව උෂ්ණත්වමානයක් තියෙනවා තර්මිස්ටර් කියලා. හරිනේ. තර්මිස්ටරයක් කියලා එකක් තියෙනවා. ගොඩක් වෙලාට ඔය සෙන්ස් ඒ කියන්නේ මේ ඔය එක එක ෆැක්ටරිස් වල එහෙම ගොඩක් වෙලාට පාවිච්චි කරනවා. ඒතර තර්මිස්ටර් කියන උෂ්ණත්වමානය ගත්තට පස්සේ යාගෙත් ඉක්මන ප්‍රතිචාර දක්වනවා. ඒතර යත් ඔය තාප විද්‍යුත් යුක්මේ වගේම තමයි. ඒතර යත් ඉක්මනට අදාළ උෂ්ණත්වයටපත් වෙනවා. ඒ නිසා මේකේ අර සී ප්‍රකාශ කියන්නේ අනිකුත් ඒවාත් එක්ක බලද්දී අර මෙයාගේ තියෙන වාසිය මෙයා පමණක් ශීක්‍රයෙන් ප්‍රතිචාර දක්වනවා කියන එක වැරදි. ශීක්‍රයෙන් වෙනස් වෙනවා ගැලපෙනවා තව තර්මිස්ටර් කියන කෙනා. ඒ තර්මිස්ටරත් එයාට ගැලපෙනවා. හරි. ඒ නිසා ඒකේ A සහ B විතරයි හරි. A සහ B විතරයි හරි. හරි. ඊළඟට විශ්වා වීඩියෝ එක නතර කරලා ආයි අවශ්‍ය දේවල් ටික දාගන්න. හරි ඊළඟට සාමාන්‍යයෙන් ඔය ද්‍රව්‍ය දෘශ්‍යත්වමානයක සංවේදතාවය වැඩි කරන්න පුළුවන් විදි තමයි සංවේදතාවය කරන්න පුළුවන් විදි තමයි එකක් මෙන්න මේ බල්බේ පරිමාව වැඩි කිරීම. අනික තමයි මේ කේශික සිදුරේ අරය අඩු කිරීම. ඒතර පුළුවන් තරම් උඩ යනවනේ. කේශික සිදුරේ අරය අඩු කරාට පස්සේ වෙන්නේ අර යම්සි පරිමාව වෙනසට දාලා වැඩි උසකයක පෙන්නනවා. අර කුඩා වෙනසකුත් ලොකු උසකින් පෙන්නනවා නම් හරි. උෂ්ණත්වයේ කුඩා වෙනසට දාලව ලොකු උසකින් මේක පෙන්නනවා නම් හරි. ඒක පැහැදිලිද? උස වෙනස් වෙනවා සැලකිලි මට්ටමින් අරය කුඩා කරොත්. ඒ නිසා මෙයාගේ සංවේදතාවය වැඩි කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙන එකක් බල්බේ පරිමාව වැඩි කිරීම ආරම්භරසදිය පරිමාව වැඩි කිරීම කේශික සිදුරේ අරය අඩු කිරීම. ඉතින් තේරුම් ගත්ත මේ බල්බේ පරිමාව වැඩි කරන එක වෙන පැත්තකින් අවුලක්. තාපධාරිතාවය වැඩි වෙලා නිර්වත්තාවය අඩු වෙන. ඒ නිසා වැඩිපුර කරන්නේ මේ කේශික සිදුරේ අරය කුඩා කිරීම. හරිනේ. ඒතර මෙයාගේ සංවේදතාවය වැඩි කරන්නේ කේශික සිදුරේ අරය කුඩා කරන එක තමයි කරන්නේ. හරි. 20 රූපේ පරිදි කැපිරල් ලෝලක්ෂයෙන් විවර්තනය කර ඇති රළු කප්පියක් වටා යන තන්තු දෙකකට F1 සහ F2 ඒ කියන්නේ නිව්ටන් 10 සහ නිව්ටන් 9 බල දෙකක් යොදනු ලැබේ. T = T1 දී ෂණිකව F2 බලය නිව්ටන් 10 දක්වා වැඩි කරන අතර කාලය T = 2 T1 දී F1 බලය සම්පූර්ණයෙන් ඉවත් කරනු ලැබේ. කාලයේ T සමග කප්පියේ කෝණික තරණය වෙනස් වන අයුරු වඩාත් නිරූපණය වන්නේ. හරි. ඔගේ තියෙනවා මේ දැන්ට දාලා තියෙන බලය නිව්ටන් 10 සහ නිව්ටන් 9. ඒ කියන්නේ එක පැත්තක බලය වැඩි. ඒ කියන්නේ ඔය සටහනේ නම් පොඩ්ඩයි F1 F2 දෙක එක විදිහට ඇදලා තියෙන එක. අපි හිතමු මේ පැත්තේ F2 ඉන්නේ කියලා. ඒ වෙන්නේ භ්‍රමණ දිශාව වෙනස් වෙන එක විතරයි වෙනස් වෙනවා. මේ තා ලක්ෂය. ඒතර මේ පැත්තෙන් දාලා නිව්ටන් 10ක බලය. F1 කියන කෙනා. මේ පැත්තෙන් දාලා F2 කියලා බලයන් නිව්ටන් 9ක බලය. ඉතින් මේ අවස්ථාව ගත්තට පස්සේ මෙයාගේ මේ පැත්තෙන් දාන බලය වැඩි නිසා මට මේ පැත්තට ඇතිවෙනවා ව්‍යාවර්තයක්. ඒ ව්‍යාවර්තය නිසා මෙයා මේ පැත්තට කෝණික තරණය යනවා. ඒකට ටෝ සමන I ඇල්ෆා දාලා මේක හදා ගන්න පුළුවන්. අවශ්‍ය කුරුණේ දන්නවනම් ව්‍යාවර්තය එන්නේ මේ 10න් එනවා 10 වතාවක් මෙයාගේ අරය. 9න් එන විරුද්ධ පැත්තට 9 වතාවක් අරය. වැඩියගේ 10 වතාවක් අරය. නිසා මේ පැත්තට ව්‍යාවර්තයක් තියෙනවා. ඒ නිසා මෙයාගේ මේ පැත්තේ තියෙන කෝණික වේගය එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ මෙයාට තියෙනවා කෝණික තරණයක් තියෙනවා. හැබැයි ඉතින් 10 සහ 9 වෙනස් වෙන්නේ නැති නිසා මෙයාට වෙනස් වෙන්නේ නිසා ඒ කෝණික තරණේ නියතයක්. දැන් මෙයාට ආරම්භයේදී කෝණික තරණයක් තියෙනවා. මේ පැත්තේ තියෙන බලය වැඩි නිසා 9ට වඩා. මේ පැත්තට කෝණික තරණයක් තියෙනවා. ඊට පස්සේ කියනවා T = T1 වෙද්දී ෂණිකව F2 බලය නිව්ටන් 10 දක්වා වැඩි කරනවා. එතකොට මේක 9 තිබ්බ කෙනා 10ක් කළා. ආයෙම කරපුවාම ව්‍යාවර්තයේ බිඳුවක් වෙනවා. ව්‍යාවර්තයේ බිඳුවක් කියලා කියන්නේ තරණයේ බිඳුවයි. හැබැයි තේරුම් ගන්න බෑ තරණයේ බිඳුවක් කියලා නතර වෙනවා කියන එක නෙවෙයි. මොකද මේ වෙද්දී මාර ප්‍රවේගයක් තියෙනවා. එතනින් පස්සේ තියෙන ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. තරණයේ බිඳුවයි. තියෙන ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ තරණයේ බිඳුවයි. මේ ප්‍රස්ථාරේ ප්‍රවේගය නියතව තියෙන චෙක් කරන්න බෑ. ඇතන කාල ප්‍රස්ථාරයන්නේ. ඒ ටිකේ තරණයක් නැහැ කියලා තේරුම් ගන්න පුළුවන්. ඒතර T1 ඉඳලා 2යි T1 වෙනකන් මෑගේ තරණයේ බිඳුවක් එන්නවා. හරි. ඊට පස්සේ වාර කියනවා T = 2යි T1 වෙද්දී F1 කියන බලය සම්පූර්ණයෙන් ඉවත් කළා. F1 ඉවත් කරලා පස්සේ F1 ඉවත් කරාට පස්සේ ඉතිරෙන්නේ මෙයා විතරයි. මෙයා විතරයි ඉතිරෙන්නේ. ඒතර මේ පැත්තට තමයි ව්‍යාවර්තය තියෙන්නේ. ඒ නිසා මෙයාගේ මෙතනින් පස්සේ වෙන්නේ අර කෝණික තරණය ඍණ වෙනවා. කෝණික ප්‍රවේගය පැත්තෙන් ගත්තොත් අර තිබ්බ නියත කෝණික ප්‍රවේගය ටික ටික අඩු වෙලා බිඳුවක් එන්නත් පුළුවන්. එහෙනම් ඔන්න අවසානයේ T = 2යි T1 වෙද්දී F1 කියන බලය සම්පූර්ණ ඉවත් කරපු නිසා එතනින් පස්සේ මට කිසිම කෝණික තරණයක් නැහැ. කෝණික තරණය එතනින් පස්සේ
වැරදුනා මෙතන මෙයා ඉවත් කරපු ගමන් මෙයා ඉවත් කරපු ගමන් මෙයා විතරයි ඉතිරි වෙන්නේ. ඒතර මෙයාගේ ව්‍යාවෘතය ඇති වෙන්නේ මේ පැත්තට. එතකොට ආයි මෙයාගේ විරුද්ධ පැත්තට ව්‍යාවෘතයක් තිබිලා විරුද්ධ පැත්තට මෙයාට කෝණික තරණයක් එනවා. විරුද්ධ පැත්තට ඇති වෙන එක තමයි මෙයාගේ අර ඍණ දිශාවෙන් පෙන්නලා තියෙන්නේ. සහවා තේරුම් ගන්න මුල් අවස්ථාවේ ව්‍යාවෘතය ඇතුනේ 10 ඍණ 9 කියන එකෙන් 10 වතාවක් කාර්කයෙන් 9 වතාවක් කාර්. හැබැයි දෙවෙනි අවස්ථාවේ දෙක ඇටි1 වලින් පස්සේ කෙලිම F1 බලය ඉවත් කළා F2 කෙලිම 9 විතරයි තියෙන්නේ. ඒතර 9න් තමයි ව්‍යාවෘතය ඇති වෙන්නේ. 9 වතාවක් කාර්. කලින් ව්‍යාවෘතයේ තියෙන්නේ මෙයාගේ අර R කියලා ගත්තොත් 10 වතාවක් කාර් ඍණ 9 වතාවක් කාර්. ඒ කියන්නේ 1යි R තමයි ව්‍යාවෘතය. දැන් මේ අයින් කරලා පස්සේ විරුද්ධ පැත්තට ව්‍යාවෘතය කිරීම 9යි R. ඊළඟ 9යි R තියෙන්නේ. ඒ කියන්නේ දෙවෙනි අවස්ථාවේ ව්‍යාවෘතය වැඩි. ඒ නිසා දෙවෙනි අවස්ථාවේ මෙයාගේ තරණයත් වැඩි වෙන්න ඕන. දෙවෙනි අවස්ථාවේ මෙයාගේ තරණයත් වැඩි වෙන නිසා ප්‍රස්ථාර පොඩක් පහළට එන්න ඕන ඍණ පැත්තේ ප්‍රස්ථාරය. එතන දෙකෙන්නේ. හරි. මම හිතන්නේ එදා අපි සාකච්ඡා කරද්දී මෙතන තව එක ප්‍රශ්නයක් ඉතුරු වුණා 30 වෙනි එක. අර මුල් ප්‍රශ්න 26 අපි එදා මගේ ටික මේ ඊළඟට මේ 30 වෙනි ප්‍රශ්නේ දා මම හිතන්නේ සාකච්ඡා කරේ නැහැ අපි අවසානට මේ 29 වෙනි එකෙන් නතර කරේ. මෙතන පස්සේ පොඩ්ඩක් 30 වෙනි ප්‍රශ්නේ ඉක්මනට බලමු. 30 වෙනි MCQ එක. හරි. මේ කියන්නේ භූමිකම්පාවක් ඇති වූ ස්ථානයේ සිට භූකම්පන මානයක් වෙත ලැබෙන P තරංගයක් සහ S තරංගයක් රූපයේ දැක්වේ. හරි. ඔයා දන්නවා සාමාන්‍යයෙන් ඔය භූකම්පන මාන මධ්‍යස්ථාන හදලා තියෙන අර භූකම්පණය වෙච්ච තැන හොයාගන්න ඕනේ. හරි. ඒතර භූකම්පන මධ්‍යස්ථානයේ වෙත P තරංගයක් සහ S තරංගයක් ඇවිල්ලා. ඒතර සාමාන්‍යයෙන් P තරංගය ඇවිල්ලා තියෙන්නේ TP කාලයේදී. මොකද යාගේ වේගය වැඩි. ඒතර P තරංගය ඉක්මනට එනවා. S තරංගයේ වේගය අඩුයි. යා අඩුවෙන් ඇවිල්ලා තියෙන්නේ. අඩු වේගයකින් වැඩි කාලයක් තුළ ඇවිල්ලා තියෙන්නේ. හරි. ඉතින් ඔයාලට දීලා තියෙනවා මේ ඒ තරංග වලට භූකම්පන මානෙට ළඟා වෙන්න ගත වූ කාලයන් TP සහ TS කියලා දෙන ඒ දෙනගේ අන්තරය 2යිලු. අන්න කොහොමද TS කාලය වැඩි වෙන්න ඕන. භූකම්පන මානයේ සිට කම්පනයේ සිදු ස්ථානට දුර. හරි. ඔයා සාමාන්‍යයෙන් දන්නවා අර මෙන්න මේ වගේ අර භූකම්පනයක් වෙන තැන ඇත්තම වෙන තැන කියන අපි නාම්බිය කියලා. ඒතර භූකම්පනය උනේ මෙතන නම් මේ මෙයා කේන්ද්‍රය හරියට මෙන්න මෙයා පෘෂ්ඨයේ මතු පිටට යා කරොත් කේන්ද්‍රය හරහා මේක යා කරොත් මේ රේඛාවත් එක්ක ගැලපෙන මෙයා පෘෂ්ඨයේ මතු පිටට යා කරොත් මෙයාට අපි කියන්නේ අපි කේන්ද්‍රය. භූකම්පනය ඇත්තටම එක්ෂ තැනට කියන්නේ නාභිය. ඒතර එයාට සිරස් ඉහළින් පෘථිවි පෘෂ්ඨයේ මතු අපි කේන්ද්‍රය. ඒතර ඇත්තටම අපි කේන්ද්‍රය පිටින් තමයි හොයන්නේ. හරි. ආයෙත් මේ මාක්ෂේ තැනක මේ භූකම්පනයක් වෙලා. මෙතන තමයි භූකම්පන මධ්‍යස්ථානය තියෙන්නේ. මේ භූකම්පන මධ්‍යස්ථානය. මේ තියෙන භූකම්පනයේ වෙච්ච තැන. ඉතින් මෙතනින් පටන් ගත්ත P තරංග සහ S තරංග එනවා භූකම්පන මධ්‍යස්ථානයේ වෙතට. ඉතින් එන්නේ එකම දුරක්. දෙන්නම එකම දුරක්. හැබැයි අවුල තියෙන එකිනෙක ඉක්මනට ඇවිල්ලා. ඒ නිසා යාගේ කාලය අඩුයි. හරි. ඉතින් ඔයාලා දන්නවා මේකේ කාලයන් දෙකේ අන්තරය TS ඍණ P කියන කෙනා 2යි කියලා දීලා. මෙයා ඒකාකාර වේගයෙන් එන්නේ. ඉතින් ඔයාලා දන්නවා වේගය කියලා කියන්නේ දුර බෙදීම කාලය. වේගය කියලා කියන්නේ දුර බෙදීම කාලය. ඉතින් වාට කාලය හොයාගන්න පුළුවන් දුර බෙදන්න වේගයෙන්. එහෙනම් TS කියලා කියන්නේ S තරංගයට ගත වෙච්ච කාලය. ඒක ගන්න පුළුවන් එයා ගමන් කරන දුර. ඒ කියන්නේ S කියන කෙනා බෙදන්න එයා එන ප්‍රවේගය ඒ කියන්නේ 1200. ඒක ඍණ. TP කියන කෙනාට නැත්නම් P කියන කෙනාට P තරංගෙට එන්න S දුරක් එන්න ඕන. එයා එන්නේ 1400 කියන ප්‍රවේගයෙන්. 1400න් එන්නේ. හරි. ඒතර යාට ගත වෙච්ච කාලය එන්නේ S බෙදීම 1400. ඉතින් මේක සමානයි දෙකට. හරිනේ. ඔයගේ අහන්නේ මේ භූකම්පන මානයේ සිට කම්පනයේ සිදු ස්ථාන දුර S වලගේ අහන්නේ. ඉතින් මේක සුළු කරන්න හරියි. මේක සුළු කරද්දී ඔයා S කියන කෙනා ලියන ගන්න. ඒතර පොදු හරයක් කරන් සුළු කරන්න. ඒතර S වතාවක් පොදු හරය ගත්තොත් 1400 රින් 1200 කියන්නේ 200ක්. 200 බෙදීම යට තියෙනවා. 1200 වතාවක් 1400. මේක සමානයි මෙතන. ඒතර මේ බිංදු දෙකක් කැපිලා යනවා. මේ දෙකත් එක්ක මෙහා කැපිලා යනවා. ඒකයි. අතර එන්නේ 1412ක්. ඉස්සරහගේ එන්නේ 1412ක්. මේ එන්නේ මීටර්ස් වලින් කිලෝමීටර්ස් කරන්නේ මේක 1000න් බෙදන්න. මේක කිලෝමීටර්ස් වල බිංදු දෙකක් කැපෙනවා. 14 12න් ගුණ කළා 10න් බෙදුවනම් හරියි. 168යි කිලෝමීටර්ස්. ඒ කියන්නේ 16.8 කිලෝමීටර්ස් වෙනවා. ඉතින් තුනේ. මේක තේරුම් ගන්න තියෙන අර මේ එකම තැන ඉඳලා භූකම්පන මධ්‍යස්ථානයේ වෙත තරංග දෙකක් එනවා වේග දෙකකින්. වැඩි වේගයෙන් කෙනා ඉක්මනට ඇවිල්ලා ඒ දෙනගේ කාලයන් දෙකේ අන්තරය තමයි සාමාන්‍යයෙන් දෙන්නේ. මොකද භූකම්පන මානයේ සටහන වෙන්නේ කාලයන් දෙකේ අන්තරය.
කියන්නේ භූකම්පණයට මෙතනින් මෙතෙන්ට එන කාල අපිට හොයාගන්න විදියක් නැහැ. අපි සඳහන් කරගන්නේ P තරංගයේ සටහන් වෙලා. මොකද යන්නේ ඉස්සෙල්ලේනේ. P තරංගයේ සටහන් වෙලා කොච්චර කාලයකට පස්සේද S තරංගයේ සටහන් උනේ. ඒතර P තරංගය ඇවිල්ලා S තරංගය ආවේ ඊට කොච්චර කාලයකට පස්සේද? මෙන්න මේ අන්තරය තමයි හොයාගන්නේ. P තරංගය සහ S තරංගය ළඟා වෙන්න භූකම්පන මධ්‍යස්ථානයේ ළඟා වෙන්න ගත වෙච්ච කාලයන් වල අන්තරය. දැන් P ඇවිල්ලා කොච්චර කාලයකට පස්සේද S තරංගය ආවේ? P තරංගය ඇවිල්ලා තත්පර දෙකකට පස්සේ තමයි S තරංගය ඇවිල්ලා තියෙන්නේ. අර භූකම්පන මානයේ එන සටහන් වල මේ වගේ තියෙන්නේ. ඔන්න මෙයාගේ ඔය භූකම්පන රේඛයේ සාමාන්‍ය අපි කියන්නේ මෙයා නිකන් ඔහොම තියෙනවා. ඔන්න එකපාරට තරංගයක් සටහන් වෙනවා. ඔය P තරංගය ආවා. ආයි නෑ. ආයි ටික වෙලාවකින් ආයි මෙයා දිගටම නිකත වෙනවා. ආයි ඔන්න S තරංගය එනවා. S තරංගයේදී ආයි භූමි කම්පනයක් ඇති වෙලා මේ වගේ එන්නේ. ඒතර වා ප්‍රස්ථාර වලින් භූකම්පන මානය සටහන් කරගන්නේ මෙන්න මේකනේ. මෙයා ඇවිල්ලා කොච්චර කාලයකට පස්සේද මෙයා ආවේ. මෙන්න මේ අන්තරය තමයි දීලා තියෙන්නේ. TS වෙන P කියන්නේ මේක. මෙයා සටහන් වෙන පටන් ගන්න කොච්චර කාලයකට පස්සේද මෙයා සටහන් උනේ. ඕක තමයි භූකම්පන මානයෙන් ගන්න. පැහැදිලිනේ? හරි. එහෙනම් ඔන්න ඒකට උත්තරේ හරි. ඒතර මේකෙන් අපිට මේ ඉතිරිලා තියෙන ප්‍රශ්න ටික සේරම හරි. ඒතර අපි මේ සාකච්ඡා කරේ ෆයිනල් ගෙස් පේපර්ස් වල තුන්වෙනි ගෙස් පේපර් එක. ඒ කියන්නේ පහුගිය සතියේ ලිව් එක. ඒකේ MCQ ප්‍රශ්න 50න් 30ක් අපි ෆිසිකල් සාකච්ඡා කරලා තිබේ ක්ලාස් එකේ. මේ ඉතිරි 20 තමයි සාකච්ඡා කරේ. හරි. හරි එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයා මේ වීඩියෝ එකේ තියෙන දේවල් එකට ඔයාට අවශ්‍ය දේවල් ටික ඉක්මනට බලන්න සහ ලේසි දේවල් තියෙනවා එච්චර වෙලාව ගන්න නැතුව අවශ්‍ය දේවල් ටික බලලා විශේෂ දේවල් ටික නෝට් කරගන්න ඊළඟ පේපරේට කලින්. හරි. දැන් මොකද?